හරි අපි ළමයි බලමු අපේ 7 වෙනි ගාන සමාන්තර ශ්‍රේණි ගානක් පටන් ගන්න යන්නේ. අපි බලමු සමාන ශ්‍රේණි ගාන දන්නේ කොහොමද කියලා. හරි. බලන්න දරුවෝ මේ ගානේ තියෙනවා අපිට වෘත්තාකාර කව වලින් සමන්විත බල්බය දූ රාමුවක පළමු කවයේ බල්බ 10ක්ද. ළමයි පළමු කවයේ බල්බ 10ක්. ඒ කියන්නේ මුලින්ම බල්බ 10ක් තමයි පළමු කවයේ තියෙන්නේ. පළමු කවයේ බල්බ 10ක්ද ඉන්පසු සෑම කවයකම ඊට පෙර කවයට වඩා බල්බ 4 බැගින් වැඩි වෙන පරිදි. ඒ කියන්නේ දරුවෝ මුල් පදය 10යි පොදු අන්තරය 4යි කියලා. ඒ කියන්නේ 4 බැගින් වැඩි වෙනසේනේ තියෙන්නේ. 4 බැගින් වැඩි වෙනසේ. එහෙනම් 10 14 18 22 ආදී වශයෙන් තමයි මේ සමාන ශ්‍රේණිය පද පිහිටන්නේ. 4 බැගින් වැඩි වෙනසේ 10න් පටන් ගත්තම නේද? සකස් කර ඇත. රෝමනාංක 1 මුල් කව 4ක ඇති බල්බ ගණන පිළිවෙලින් ලියන්න. අපි උත්තරය අරන් ඉවරයි. රෝමනාංක 1ට උත්තරේ මුල් කව 4ක ඇති බල්බ සංඛ්‍යාව පිළිවෙලින් ලියන්න. ඔන්න උත්තරේ තියෙනවා මුල් කව 4 බල්බ සංඛ්‍යාව. රෝමනාංක 2 මෙහි 10 වන කවයේ ඇති බල්බ ගණන කීයද? හරි. ඔයා දැනගන්න ඕන සමාන ශ්‍රේණියක TN සූත්‍රය. ඒතර 10 වෙනි කවයේ බල්බ ගාන අහනවා අපෙන් කවුද කියලා. 10 වෙනි කවයේ බල්බ ගාන දරුවෝ 10 වෙනි කවයේ හොයද්දී අපි දාන්නේ TN සූත්‍රය. TN සමානයි A ධන n ඍණ එක වතාවක් D. 10 වෙනි කවයේ බල්බ ගාන. මොකද අපිට සමාන ශ්‍රේණි වල සූත්‍ර දෙකයි තියෙන්නේ. TN සූත්‍රය සහ SN සූත්‍රය. මෙතනදී අපිට බලපාන්න අවශ්‍ය වෙන්නේ TN සූත්‍රය 10 වෙනි කවය ගැනයි අහන්නේ. කව 10ක බල්බ ගාන ඇහුවනම් අන්න SN ගන්න පුළුවන්. 10 වෙනි කවය අහන නිසා TN සූත්‍රය ගන්නෙ. බලමු අපි ආදේශ කරලා T10 10 වෙනි කවය නිසා A මුල් පදය 10යි ධන 10 වෙනි කවය නම් n 10 අඩු කිරීම 1 ඩිෆරන්ස් එක වෙනස 4 ගානේ වැඩි වෙනවා. 10 ධන 10න් එකක් 9යි වරහන් කියන්නේ ගුණිතය 4. ඒතර දරුවෝ එකතු කරන්න කලින් ගුණ කරලා ඉන්න ඕන. 9 වරක් 4 36යි 36යි 10යි 46යි 10 වෙනි කවේ බල්බ සංඛ්‍යාව 46යි. දරුවෝ ඊට පස්සේ ප්‍රායෝගික තව ඡේදයක් තියෙනවා. ඉහත බල්බ කව 20 වසරද හරි ඉහත බල්බ කව 20ක් තුල දැන් බල්බ කව 20ක් දක්වා යනවා. මේක 10 14 18 22 කියලා බල්බ කව 20ක් දක්වා යද්දී බල්බ කව 20ක් තුල දෙවන හතරවන හා හයවන ආදී කවවල දෙවන හතරවන තව එකක් ගත්තොත් මේක තියලා අපි ගාව අලුත් එකක් ගමු. 10 14 18 22 22ට 4ක් 26 30 34 ඔහොමනේ යන්නේ මේක නේද? දෙවන හතරවන දෙවන 1 2 පළවන නෙමෙයි. දෙවන 1 2 3 හතරවන පහ හයවන ඔනවා. දෙවනි කවය 3 නෑ 4 5 නෑ 6. කවවල සුදු බල්බ පමණක් සමන්විත වේ නම් හා පළමු 3 වන 5 වන ආදී කවවල ඇති බල්බ රතු බල්බ වලින් පමණක් සමන්විත වේ නම් මේ රවුම් කරපුව දරුවනේ සුදු බල්බලු. එතකොට පළමු 3 වන 5 වන කවවල තියෙන්නේ රතු බල්බලු. මේවා රතු පාට බල්බලු මේ තියෙන්නේ. හරි. ඉරට්ටේ ස්ථානවල සුදු, ඔත්තේ ස්ථානවල රතු බල්බ. මේකත් රතු එතකොට. ඒ කියන්නේ පැහැදිලි වෙන්න ඕන මේක ශ්‍රේණි දෙක බෙදා ගන්න මට පේන්නේ නැහැ නේද? ශ්‍රේණි දෙක බෙදෙන්න යන්නේ සුදු සමාන්තර ශ්‍රේණියක්, සුදු බල්බ වල සමාන ශ්‍රේණියක් සහ රතු බල්බ වල සමාන ශ්‍රේණියක්. රෝමනාංක ඊගාව එක සුදු හා රතු බල්බ අතර අනුපාතය 25:20 බව පෙන්වන්න. මොකද ප්‍රශ්නයක් අහන්නේ අනුපාතය සුදු බල්බ හා රතු බල්බ අතර අනුපාතය ගැන කියනවා. දැන් මට කියන්න මේ අපි බලමු මොකද්ද මේක වෙන්නේ කියලා දැන්. අපිට දැන් මෙතන දැන් කව 20ක් තුල නේද ඔය කියන්නේ. කව 20ක් තුල ඉහත බල්බ කව 20ක් තුල. කව 20ක් තුල දරුවනේ අපි මේක මකන්නම් පොඩ්ඩක්. කව 20ක් තුල මේ කව 20ක් තුල අපි ගත්තොත් දැන් 1 2 3 4
5 6 ආදි වශයෙන් ගත්තම මේ සුදු බල්බ තියෙන්නේ දෙවෙනි හතරවෙනි වගේ කවවලනේ. ඒතර දෙක අපි බලමු. ඒතර 20ක් තුල ඉරට්ටේ පද කීයක් තියෙනවද මේ වගේ? 2 4 6 වගේ පද. ඒ කියන්නේ දෙවෙනි ස්ථානයේ හතරවෙනි ස්ථානයේ හයවෙනි ස්ථානයේ වගේ ඒවා. හරි. ඒ වගේ ඒවා කීයක් තියෙනවද? බලමු. 2 4 6 8 10 12 14 16 18 20. කව 10යි නේ? ඔත් එකම 1 3 5 7 9 11 13 15 17 19. ඒතර කව 10 10 තමයි යන්නේ. ඒ කියන්නේ කව මේකේ කව 20ක් තුල කියද්දි කව 20ක් ගද්දි අපි ගත්තොත් එහෙම 14 සුදු බල්බ කවයක් නේ. දෙවෙනි එක සුදු බල්බනේ. ආයේ 22ක් සුදු බල්බනේ. 22. ඒතර මෙතන කීයද යන්නේ? 14 22 කියද්දි දැන් මෙතන දෙන්නේ අතර 4 4 ගියා නම් දැන් යන්නේ කීයද? පරතරය 8 8 නේද? ඒතර 30යි ඊගාවයකට. ඔන්න ඔහොමනේ යන්නේ මේක. ඒක සුදු බල්බ. පැහැදිලිද? දෙවෙනි කවේ සුදු බල්බ, හතරවෙනි කවේ සුදු බල්බ, හයවන කවේ සුදු බල්බ. දෙවෙනි අපි පැහැදිලි දෙවෙනි කවේ 14යි කියලා දන්නවා. හතරවෙනි කවේ 22යි කියලා දන්නවා. ඒතර මේ අතර පරතරය 8ක් තියෙනවා. එහෙනම් මේක 8 8 තමයි දිගටම යන්නේ. එතකොට ඊගාවට අපි ගත්තොත් එහෙම රතු බල්බ ටික 10 අර බල්බ 10 පළවෙනි කවේ බල්බ 10යිනේ. පළවෙනි කවේ රතු බල්බ. තුන්වෙනි කවේත් රතු බල්බ 10 18 18 පස්සේ කවුරුද දරුවෝ 8ක් ගියාම 24 නේද? 24 ඔන්න ඔය රටාව රතු බල්බ. දැන් මෙතන අපි ගත්තේ දැන් මේ ඉරට්ටේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යා නෙමෙයි ඉරට්ටේ ස්ථානයි ඔත්තේ ස්ථානයි. සුදු බල්බ තියෙන ඉරට්ටේ ස්ථානවල. දෙවෙනි ස්ථානයේ හතරවෙනි ස්ථානයේ ආදි වශයෙන්. රතු බල්බ ඉන්නේ ඔත්තේ ස්ථානවල. පළවෙනි එක ඔත්තේ පළවෙනි පදය, දෙක නෑ තුන්වෙනි පදය, පස් දෙක තුන පහ ආදී පද රතු බල්බ. දැන් අහන්නේ මේ කව 20ක් තුල, ඒ කියන්නේ මේ කව දැන් මේ බල්බ කව 20ක් තුල කියද දරුවනේ? ඉහත බල්බ කව 20ක් තුල. මේකට කව 10යි, මේකට කව 10යි. කව 20ක් නා. කව 10 10 දෙපැත්තට එනවා අපිට. ඒතර කව 20ක් තුල කියද්දී මෙතන පද 10ක ඓක්‍යයි, අර පැත්තේ පද 10ක ඓක්‍යයි බලනවා බල්බ කීයද කියලා. කව 20 වෙනි කව 20ක් තුල කව 20ක් තුල කියද්දී SN එන්න ඕන. කව 20ක් තුල එක පදයක් නෙමෙයි පද ගොඩක් නේ කියන්නේ. කව 20ක් තුල. ඒතර ඒක බෙදනවා 10 10. කව 10ක් තුල 10ක් තුල තමයි ඔක්කොම 20ක් වෙන්නේ. අපි එනම් හොයමු SN සූත්‍රය දාලා SN සමානයි n බෙදීම දෙවරක් 2යි a ධන n ඍණ එක වතාවක් d දාලා අපි කව 20ක බල්බ ගන්න හොයමු. මොනවද සුදු බල්බ. එනම් පද 10යි නේද දරුවෝ. ඔක්කොම කව 20ක් කිව්වට මෙතන මේ දෙකට බෙදුනම 10 10 නිසා S 10 බෙදීම 2 2යි a දරුවනේ 14යි මුල් පදය. මේ සුදු රටාවේ. සුදු රටාවේ මුල් පදේ 14යි. 2යි a කියන්නේ 14 වරක් 2 28යි. කව 10ක් තුල නිසා 10 අඩු කිරීම 1 මේ පද යන්නේ පොදු අන්තරය 8 8 තමයි මේක යන්නේ. උත්තරේ 10 බෙදීම 2 5යි 28 ධන 9යි මෙතන 9 වරක් 8 72යි. ඒ කියන්නේ 10 බෙදීම 2 5යි 28 ලිව්වා 10න් එකක් 9යි 9 වරක් 8 72යි. 72යි දැන් මේක එකතු කරලා ගන්නවා අපි 5 වරක් 80යි නේද දරුවෝ? ඔව් 100යි. එන උත්තරේ 500ක් තියෙන බල්බ. මොන බල්බද ඒවා? සුදු බල්බ 500ක් තියෙනවා. අපි ඔය විදිහටම හොයනවා එහා පැත්තේ රතු බල්බ. රතු බල්බත් අපි ගන්නවා ඒත් පද 10ක්. දැන් මෙතන පද 10ක් හෙව්වනේ අපි. S 10නේ. මෙතනත් 10ක්. ඒතර තමයි කව 20 සම්පූර්ණ වෙන්නේ. මෙතනත් 10ක් ගන්නවා. SN සමානයි n බෙදීම දෙවරක් 2යි a ධන n ඍණ එක වතාවක් d. මේකේ පද 10 නිසා S 10 10 බෙදීම 2 2යි a. දැන් මෙතන පුතේ මුල් පදේ 10යි. a කියන්නේ 10යි. 2යි a කියන්නේ මුල් පදේ වගේ ඩබල් දෙගුණයක් 20යි. ධන පද 10ක් තුලනේ හොයන්නේ.
10 අඩු කිරීම 1 මේකෙත් පොදු අන්තරය 10 18 24 කෙදී පොදු අන්තරය 8 ගානේ යන්නේ. සුළු කරමු 10 බෙදීම 2 5යි 20යි ධන 9 එනවා 8 වරක් 9 ඒත් කීයද 72යි 9 වරකට 72යි උත්තරේ 5 වරක් කීයද එහෙනම් 5 වැඩි කිරීම 92යි නේ ළමයි 92යි උත්තරේ 5 වරක් 2 10 එකක් ඉතුරුයි 45 46යි බල්බ 460යි එතකොට අපි කව 20ක් තුල 10 10 බෙදාගත්තොත් සුදු කව 10 බල්බ 500යි රතු කව 10 බල්බ 460යි අපේ ගන්න ප්‍රශ්නය සුදු බල්බ රතු බල්බ අනුපාතය 25 23 බව පෙන්වන්න අනුපාතය ගමු සුදු බල්බ අනුපාත රතු බල්බ සුදු බල්බ වලට අපිට උත්තරය ආවේ සුදු බල්බ රටාවේ බල්බ 500යි අනුපාත රතු බල්බ රටාවේ බල්බ 460යි බෙදන්න මේක මුලින්ම 10 බෙදාගමු 10 ලේසි වෙන්න බිඳුවට බිඳුවයි 50 අණු 46යි දෙපැත්තම දෙකෙන් බෙදලා ගමු 50 දෙකෙන් 25යි 46 දෙකෙන් බෙදුවා 23යි 25 අණු 23යි මේගොල්ලෝ කිව්වේ ඒකම තමයි එහෙනම් අපිට උත්තරය ආවා බල්බ අනුපාතය 25 අණු 22 23 කියලා ආවා අපි යන් ගානේ B පාර්ට් එකට හරි B පාර්ට් එක මේ පාර අනිවාර්යයෙන්ම මම අපි හිතනවා ගොඩක් දුරට ගුණෝත් ශ්‍රේණි ගණක් වාට එන්න පුළුවන් හරි ගිය පාර තිබුණේ නෑ නේද මේ පාර අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් බොහෝ දුරට ගුණෝත් ශ්‍රේණි කොටසක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන් අපි බලමු ගාන B කොටස ගුණෝත්තර ශ්‍රේණියක 5 වන පදය 32ක්ද 8 වන පදය 256ක්ද වේ නම් සම්බන්ධතා දෙකක් දීලා පුතේ ඔය සම්බන්ධතා දෙක සමාන්තර ශ්‍රේණි ගණනක් දෙන්න පුළුවන්කම තියෙනවා දන්නවනේ ඔයගොල්ලෝ සමාන ශ්‍රේණියක 12 වෙනි පදය මෙච්චරයි 17 වෙනි පදය මෙච්චරයි ඒතර සමගාම සමීකරණය දෙන්නේ 12 වෙනි පදේ නම් t12 කියන්නේ a ධන 11id 17 වෙනි පදේ නම් a ධන 16id ඒතර සමීකරණ දෙයක් කරන්නේ එක දෙක සමීකරණ සමගාම සමීකරණ වගේ තමයි යන්නේ ගුණෝත්තර ශ්‍රේණි ගානෙත් ඒ සමගාම සමීකරණ ක්‍රමයම තමයි හැබැයි අර සමාන ශ්‍රේණි ගානේ ඒ වගේ ගානක් ආවොත් සමීකරණ අඩු කරලා තමයි අපි a සහ d හොයාගන්නේ ගුණෝත්තර ශ්‍රේණි ගානක අපිට සම්බන්ධතා දෙකක් දුන්නොත් මේ පදේ මෙච්චරයි මේ පදේ මෙච්චරයි කියලා අපි මේ සමීකරණ දෙක ගොඩනගා ගන්නවා හැබැයි අපි එතනදී කරන්නේ සමීකරණ අඩු කරන එක නෙමෙයි සමීකරණ බෙදා ගන්න එක ගුණෝත්තර ශ්‍රේණි ගානක එහෙනම් මේ ගුණෝත්තර ශ්‍රේණි ගානක් සම්බන්ධතා දෙකක් දීලා තියෙනවා අපිට ගානේ එක සම්බන්ධයක් තමයි 5 වන පදේ 32යි අපි ලියමු 5 වෙනි පදේ 32යි 5 වෙනි පදේ කියන්නේ t5 32යි ඔය එක සම්බන්ධයක් ආයේ කියනවා 8 වන පදේ 256යි t8 සමානයි 256යි ඔන්න සම්බන්ධතා දෙක ගානේ අපිට දුන්න එක සම්බන්ධයක් 5 වෙනි පදේ 32යි අනිත් සම්බන්ධය 8 වෙනි පදය 256යි 5 වෙනි පදය 32යි 8 වෙනි පදය 256යි ඔක තමයි සම්බන්ධතා දෙක දරුවෝ අපි දැන් 5 වෙනි පදේ කොහොමද අපි ලියන්නේ 5 වෙනි පදේ අපි කියනවා 5 වෙනි පදේ මොකක්ද කෙටියෙන් ගත්ත t5 ඕන දාන්න පුළුවන් මෙහෙමත් අපිට නේද tn සමානයි ar n ඍණ 1 බලය. ඒතර tn කියන්නේ t5 සමානයි a. අපි a දන්නේ නැහැ නේද? a දන්නේ a r n ඍණ 1 t n වලට පහනේ දැන් මේ t5 නිසා n පහනේ t5 n 5යි 5 ඍණ 1. ඒතර t5 කියන එක නා දන්නවා අපි t5 කියන්නේ 32යි. එහෙනම් 32 සමානයි AR පහෙන් එකක් 4 බලය. ඕන එක සමීකරණයක් අපි පැහැදිලිව තේරුම් ගත්තා. අපි අනිත් පැත්තට T8 එකක් දාමු Tn සමානයි AR n ඍණ 1 බලය තමයි සමාන්තර ශ්‍රේණියක n වෙනි පදයේ සෙවීමේ සූත්‍රය. එහෙනම් Tn වෙනුවට දානවා T8 නිසා T8 සමානයි AR T8 නම් n8 නිසා මේ n උත් 8යි 8 ඍණ 1යි. T8 කියන එක්කෙනා 256යි. T8 කියන එක්කෙනා 256යි. ඒ තමයි දන්නේ නැත්තේ R දන්නේත් නැහැ 8න් එකක් 7යි. දැන් ඔයාලට පේනවා සමීකරණ දෙකක් ඇවිත් තියෙනවා. එකක් AR 4 බලය 32යි අනික AR 7 බලය 256යි. අර මම සමාන්තර ශ්‍රේණි ගාන කොහොම ආවම අපි කිව්වේ අඩු කරන්න කියලා සමීකරණ
ලොකු සමීකරණ පොඩි සමීකරණ අඩු කරන්නයි කියලා කිව්වේ ගුණෝත්තර ශ්‍රේණි ගානක් නම් අඩු කරලා හරියන්නේ නැහැ සමීකරණ බෙදා ගන්න ඕන. ලොකු සමීකරණේ දෙක සමීකරණ නිසා මම දෙක සමීකරණේ බෙදනවා එක සමීකරණේ බෙදනවා. දෙක සමීකරණේ එක සමීකරණේ බෙදනවා. ඒ කියන්නේ 256 ඔන මාර්ගවල ගමු මේක AR 7 බලය බෙදන්න ඕන AR 7 බලය බෙදනවා AR 4 බලය සමානයි AR 7 බලය AR 4 බලයෙන් බෙදනවා ඊගොඩ 256 බෙදනවා 32 ඒට ඒ කැපෙනවා R 7ක් බෙදීම R 4 R 7ක් බෙදීම R 4 7ක් බෙදීම බෙදදී අඩු වෙනව නේද දරුවෝ R වල 7න් අඩු කරනවා 4ක් එකම පාදේ මේ ඒට කපලා ගියාම R 7ක් බෙදන්න ඕන R 4න් බෙදද්දි අඩු වෙනවා 7න් 4ක් 3යි R 3 බලය සමානයි කීයද පුතා 256ට බලමු 32 වා කීයක් තියෙයිද දැන් මේක කල්පනා කරලා ගන්න නිකන් චක්‍රය ගද්දි නිකන් පොඩක් කල්පනා කරලා ගන්න මෙතන 3 බලයක් නේ ආවේ ඉතින් මෙතන 8 වගේ ආවොත් සෙට් වෙනව නේද නිකන් 8 වගේ ආවා නිකන් බලමු නිකන් 8ක් වගේ බලමු නිකන් එම් පොඩක් කපටි වෙලා බලන්න මෙතන R 3යි නම් දෙකේ 3ක් සෙට් වුණොත් 8යි නේ නේද 8 ආවොත් හරිනේ 8 වරක් දෙක 16 එකක් 25යි ඔය ගානටම ආවනේ හරි ඒවා අපි පොඩි කපටිකමකින් ගත්තේ නේ එහෙනම් උත්තරේ 256ට 32 ඒවා 8යි නේ 8යි 8 එහෙනම් R 3 බලය සමානයි 2 3 බලය දෙකම බල සමාන නිසා පාස් සමානයි R සමානයි 2යි. උතර අපෙන් අහන්නේ ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න උත්තරේ පොදු අනුපාතය 2යි. ඕන ඒ වෙන්න පුළුවන් දැන් නේ ඒ වෙන්න පුළුවන්. R සමානයි 2 නිසා R වගේ ආදේශ කරලා මේ සමීකරණ දෙකෙන් එකට R ආදේශ කරලා ඒ වෙන්නත් පුළුවන් ඕන්න. ආන්න දෙස අවශ්‍ය නැහැ. එහෙනම් ඔය තමයි සමාන ශ්‍රේණි ගාන මේ පාර විභාගෙට බොහෝ දුරට අපි හිතන්න පුළුවන් ගුණෝත්තර ශ්‍රේණි කොටසක් දාන්න දායි කියන එක හිතන්න පුළුවන්. දැම්මොත් ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන්. ගුණෝත්තර ශ්‍රේණියක TN සූත්‍රයෙන් මේ ගාන මොගෙනම ගානක් ඔයාලට කියා දෙන්නම් තව SN ගානක් ගුණෝත්තර ශ්‍රේණි ගානේ SN ගාන කියා දෙන්න. දැනට අපි මේක ඔතනින් හරි කන් ඉවර කරමු මේ ගාන. මොකක්ද ගාන සාරාංශය ගත්තොත් මෙතන බල්බ කව 20ක් තිබ්බා. ඒ බල්බ කව 20 රතු බල්බ සුදු බල්බ සහ රතු බල්බ වලින් සමන්විත වුණා. සෑම ඉරට්ටේ ස්ථානයකම ඒ කියන්නේ 1 නෙමෙයි 2 3 නෙමෙයි 4 ඉරට්ටේ ස්ථානවල සුදු බල්බ තිබ්බා. ඔත්තේ ස්ථානවල මේකෙම ඔත්තේ ස්ථාන රතු බල්බ තිබ්බා. ඒතර කව 20ක් නම් අපි සුදු බල්බ රතු බල්බ ඔත්තේ ඉරට්ටේ අනුව වෙන් කරගත්තම ස්ථාන 10 10 සෙට් වුණා. ඒතර මේ කව 10ක් තුල අපිට මුළු බල්බ ගන්න හෙව්වා සුදු බල්බ ටික. රතු බල්බ කව 10ක් තුල මුළු බල්බ රතු බල්බ ටික හොයාගත්තා. පස්සේ අපි මේ දෙක අනුපාත කරලා බලද්දී අපිට ඒ කිව්ව උත්තරය ආවා. ගුණෝත්තර ශ්‍රේණි ගාන ගත්තාම පස්සේ අපිට ගුණ ශ්‍රේණි ගානේ සම්බන්ධතා දෙකක් දුන්නා. එක සම්බන්ධයක් 5 වෙනි පදයේ 32යි කිව්වා. අනිත් පදය 8 වෙනි පදයේ 256යි කිව්වා. මේ සම්බන්ධතා දෙක අනුව සමීකරණ ගුණෝත්තර ශ්‍රේණියක n වෙනි පදයේ සූත්‍ර වලට ආදේශ කරලා සමීකරණ දෙක උන්නාගෙන සමීකරණ බෙදීමෙන් R හොයාගත්තා. සාරාංශය ඕක. එහෙනම් අපි යන් ඊගව ගන්නට අපේ හරි අපි යන් ධර්මනේ අපි ප්‍රශ්න කාට අපේ 8 වෙනි ගාන සුපුරුදු පරිදි අපි දන්නවා 8 වෙනි ගාන මොකක්ද කියලා නිර්මාණ ගාන තමයි 8 වෙනි ගාන නිර්මාණ ගාන අපි දැන් බෝඩ් එකේ අපි කරමු උඩින් තියෙනවා විස්තරය තියෙනවා නේද පහත දැක්වෙන නිර්මාණ රේඛාවම කතන්දරයේ ටික තියෙනවා හරි රෝමන් 1 PQ සමාන 7 cm PQR අංශක 60යි අපිට පැත්තෙන් දාගන්න මොකද්ද PQ සමානයි 7යි PQR කෝණය අංශක 60යි QR 6යි ඔය ත්‍රිකෝණය නිර්මාණය කරන්න හරි ඔය විස්තර අනුව ත්‍රිකෝණයක් අදින්න තියෙනවා හරි අපි මුලින්ම මොකද කරන්නේ රේඛාවක් ඇඳලා අවශ්‍ය රේඛා ඛණ්ඩය වෙන් කරගන්න එකයි කරන්නේ බලමු අපි මුලින්ම මෙහෙම අපි රේඛාවක් ඇඳගමු සරල රේඛාවක් මේ වගේ සරල රේඛාවක් ඇඳලා මේකෙන් අපි PQ ට 7ක් වෙන් කරගමු ඔය රේඛාව තුලින් 7ක් වෙන් කරගමු හරි මම ඒක ගන්නම් මෙන්න මේ වගේ පොඩි මාක්කයක් දාගන්න 7ක් ගන්නම් අපරාධ දික් කරගමු මේකනේ නිර්මාණය පොඩක් චුට්ටක් මේක තව පල්ලෙන් ගමු ඉතින් මම කියන එකට අපි පොඩක් පල්ලෙන් ගමු මම
මේ වගේ දිග රේඛාවක් අරන් මම 7ක් දුර ගන්නම් මෙන්න මෙහෙම 7ක් දුර මම කව කට්ටෙන් ගන්නම් මෙන්න මේ විදියට හරි 7ක දුරක් හරි මම 7ක් මම මාක් දාගත්ත 7කට ඒ 7 දුර මම කව කට්ටට ගන්නයි යන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට තමයි හදන්නේ අර බලමු මෙතන ඉඳලා මෙතනට හදන්න මම මේ හරියෙන් තියලා ඡාපයක් ගන්න ඒ වගේ පැත්ත මාරු කරලා අපි ඡාපය හදාගමු චුට්ටක් මම එක පැහැදිලිව පෙන්නනවා මේ 7 දුර වට පේනවත් ගන්න නැහැ බලමු මෙන්න මෙතනට තමයි අපිට ආවේ 7 ඒ ඉඳන් මෙතන ඉඳන් ආවේ එයා P Q 7 සෙන්ටිමීටර් චුට්ටක් බලමු අපි අදිතිද මදුවේ දන්නේ නැහැ බලමු අපි 7 cm ඊගාට PQR 60යි PQR කෝණය PQR උඩ නේද 60ක් කොනේ Q වලට මැදපුර Q නේ එහෙනම් PQR Q අකුර මැද නිසා මැද Q අකුර තමයි 60 කොනේ වුණ ඔය 60ක් ගන්න කොහොමද දන්නව නේද කිසියම් දුරක් කරන් ඡාපයක් ගහලා ඒ දුරෙන් කැපුවම 60යි කොහොමද එතනින් තිබ්බ Q වලට කිසියම් දුරක් ගත්තා ඡාපයක් ගැහුවා ඒ දුර වෙනස් නොකර ඡාපය කැපුවා කියන්නේ අංශක 60යි ඔක අංශක 60යි මෙයා අංශක 60යි. අපි බලමු මෙතන. මෙන්න අංශක 60 කෝණය. මෙතන අංශක 60යි. ඒත් අපි PQR මේ R මේකේ ඉන්නේ කොතනද කියලා තාම දන්නේ නැහැ. ඒක එනවා මෙතනින්. QR 6යි. Q ඉඳන් R ට 6ක් දුර තියෙනවා. මම 6ක් පොඩි මාක්කයක් දාගෙන නම් 6 දුර කොච්චර දෙන්නේ කියලා බලමු අපි. 6 දුරක් මෙන්න මෙතනට එනවා දරුවෝ. හරි 6 දුරක් එනවා. අපි 6 දුර කව කටුවට අරන් ඉමු. 6 දුර මෙන්න මෙතනට 6යි. මම මාක්කයක් දාලා තියෙන බෝඩ් එකේ මෙතන ඉඳලා මෙන්න මෙතනට තමයි 6. බරපතල මෙතන ඉඳලා මෙන්න 6. QR 6 නිසා Q වල තියලා මෙන්න මෙතනට 6යි. එයා තමයි QR කියලා ඉන්නේ 6 දුර. ඔන්න QR 6 ආවා. මෙතනට 6 සෙන්ටිමීටර්. 6 සෙන්ටිමීටර්. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයක් දරන්න PQR ත්‍රිකෝණ නිර්මාණය කරන්න. මෙන්න PQ මෙතන R අකුරු දැන් ආවනේ. PQR අපි මේක යා කරලා ත්‍රිකෝණය හදාගමු. හරි. ත්‍රිකෝණය හරි. දැන් මොකක්ද අහන්නේ? රෝමන අංක 2 දික්කල PQ පාදය දික්කල QP පාදය P හිදීද දික්කල QP පාදය QP QP දික් කරන්න තව දික් කරමු QP පාදය දික් කරන්න දික්කල QP පාදය බලන්න හරි දික් කරා තව ටිකක් එහාට දික්කල QP පාදය මොකද්ද කියන්නේ දික්කල QP පාදය P හිදී ස්පර්ශ කරමින් P හා R හරහා යන O කේන්ද්‍රය ඌද P ස්පර්ශ ලක්ෂයක් ඌද වෘත්තය. P හිදී ස්පර්ශ ලක්ෂයක් වන P හිදී ස්පර්ශ ලක්ෂයක් වන මෙතන ස්පර්ශ ලක්ෂයක් P හිදී. හරි. කවුරු හරහාද යන්න ඕන? P ස්පර්ශ ලක්ෂයක් වෙන්නත් ඕන. කවුරු හරහා යන්න ඕනද? P හා R හරහා යන. P හා R හරහා මේ වෘත්තයේ මෙතන ස්පර්ශ වෙන්නත් ඕන R හරහා යන්නත් ඕන. ඒක ප්‍රශ්නයක් නේද? P ස්පර්ශ ලක්ෂයක් වෙන්නත් ඕන. R හරහා යන්නත් ඕන. ඒ කියන්නේ P ස්පර්ශ ලක්ෂයක් නම් මතක් කරගන්න දරුවනේ වෘත්තයේ කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? P ස්පර්ශ ලක්ෂයක් නම්. P ස්පර්ශ ලක්ෂයක් නම් කේන්ද්‍රේ ඉන්න ඕන. ස්පර්ශ ලක්ෂය ලම්බකව තමයි කේන්ද්‍රේ ඉන්නේ.
ඒ නිසා දරුවනේ අපි P ගෙන් ලම්බකයක් ගන්නවා. ඒ ලම්බකයේ මත තමයි කේන්ද්‍රයේ ඉන්න ඕන. මොකද ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රය යාකරාම ස්පර්ශකේ ලම්බක වේ. ස්පර්ශ ලක්ෂයක් නම් ලම්බකයක් ඕනෙමයි හැමෝම. මම පන්ති වල වුණා කියලා දෙනවා මේක. අපි එහෙනම් P ගෙන් ගහමු ලම්බකයක්. P වලින් තිබ්බා මේ පැත්තට ඡාපයයි අනිත් පැත්තට ඡාපයයි. ඒ ඡාපයකින් තිබ්බා දුර පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් ඕන. මේ පැත්තට ඡාපයයි මෙතනින් තිබ්බා අර ඡාපය කැපුවා. මේ ඡාපය ආයෙ මම ගන්න. දැන් මේක යා කරන් ලම්බකයක් වෙනවා. මෙන්න ලම්බකයක් වෙනවා. P ගෙන් ලම්බකයක්. දරුවෝ එහෙනම් ස්පර්ශලක් මෙතනින් වෘත්තය යනවා ස්පර්ශ වෙලා. හරිද? මෙතන යන්න ඕන. R ගියන්නත් ඕන. එතකොට කේන්ද්‍රයේ ඉන්නේ මේකේ. කොහෙද කේන්ද්‍රයේ ඉන්නේ දැන්? කේන්ද්‍රයේ ඉන්නේ මේකේ. මොකද ස්පර්ශකර ලම්බකයේ අරය. දැන් අරය නම් කේන්ද්‍රයේ මේකේ ඉන්නේ. අරය එන්න නම් මේක. එහෙනම් මෙතන කොතන දෙන්නේ? දරුවෝ ඒක හොයන්න. දැන් R ගියන්නත් ඕන නේද? P ස්පර්ශ ලක්ෂණ R ගියන්නත් ඕන. එහෙනම් ඔයා මොකද කරන්නේ PR රේඛාවේ ලම්බ සමච්ඡේදකේ ගහන්න. එතකොට කේන්ද්‍රව ගන්න පුළුවන්. ඒතර P ගිනුයි R ගිනුයි යනවා උත්තේ. මෙතන මෙයාගේ ඉන්නත් ඕන. කේන්ද්‍රය මෙන්න මේ රේඛාවේ ඉන්නුණා කේන්ද්‍රය. එයි ස්පර්ශ ලක්ෂයක් නිසා P හා R හරහා යන්නත් ඕන. එහෙනම් PR රේඛාවේ ලම්බ සමච්ඡේදකේ ගහන්න. PR රේඛාවට බලමු. PR රේඛාවේ ලම්බ සමච්ඡේදකේ කවකට තුල P වල තිබ්බා ලම්බ සමච්ඡේදකයට ගහන්න යන්නේ P වල තිබ්බා දෙකෙන් පංගුරු වැඩි දුරක් ගත්තා උඩින් ඡාපයයි යටින් ඡාපයයි R වල තිබ්බා උඩ ඡාපය කැපුවා යට ඡාපයත් කැපුවා ඔන්න එනවා ලම්බ සමච්ඡේදකය PR රේඛාවේ මෙතන ආවේ නේද ඡාප කොටකට පුළුවන් අඩු කරගන්න මේ වගේ මම පොඩක් පෙන්නනම් පේන නිසා ඔයගොල්ලන්ට පොඩක් මේ වගේ ඔන්නෝ ව්‍යාකරණ එනවා ලම්බ සමච්ඡේදකේ. දැන් එහෙනම් කේන්ද්‍රය කෝ ස්පර්ශ ලක්ෂය P නම් අනිවාර්යෙන් මෙන්න මේකේ කේන්ද්‍රයේ ඉන්න ඕන. P හා R හරහා යන නිසා ලම්බ සමච්ඡේදකය මෙයා තමයි වෘත්තයේ කේන්ද්‍රය. වෘත්තය මට නම් අදිටි පොඩක් ඊට වදින්න පුළුවන් බලමු. වන වෘත්තය නිර්මාණය කරන්නේද? ඕ කේන්ද්‍ර වෘත්තය. දැන් වෘත්තය අදින්න පුළුවන් අපිට දැන්. ඔක්කොම දත්ත ටික අපි ගාව තියෙනවනේ. වෘත්තය අදින්න අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා අපි ගාව. කේන්ද්‍රයේ ඉන්නවා. මෙතන යන්න ඕන ස්පර්ශ ලක්ෂයක් වෙන්න ඕන. ගන්න වෘත්තයක්. මගේ වෘත්තය වෙනස් වෙයි. මොකද මේ කව කට්ටියකට ගන්න ඔයගොල්ලෝ වගේ මේ මේකේ ගති වෙනස් වෙනවා. මෙන්න බලන්න වෘත්තය. ඔන්න කොට පේනවත් ගන්න මේ හරියට ඔන්න ලොකු විශාල වෘත්තයක් ආවා. ඕක තමයි ඔය කියන වෘත්තය මේ ලක්ෂ්‍ය කරා යන වෘත්තය ඔය ආවේ වමනාංග දෙකක් අපි හරි. වමනාංග දෙක වමනාංග තුනක්. RO පාදය දික් කර. RO RO යාකරලා දික් කරන පුතේ පල්ලෙහාට. RO පාදය දික් කර. මුලින්ම RO යාකරමු වෙනුවේ මේ. RO පාදය දික් කර. ඔන්න දික් කර RO පාදය. RO පාදය දික් කර. RO පාදය දික් කර. එය වෘත්තය හමු වන ලක්ෂ්‍ය S ලෙස නම් කර. එය වෘත්තය හමු වන ලක්ෂ්‍ය S ලෙස නම් කර. ඒකට හරි. S ලෙස නම් කර. PR සමාන්තරයි ST වන ලෙස PR සමාන්තරයි ST වන ලෙස PR සමාන්තරයි ST මේ සමාන්තර රේඛාවක් නේ PR ට සමාන්තරයි ST වන ලෙස සමාන්තර රේඛා PR සමාන්තරයි ST වන ලෙස මොකද කියන්නේ ST වන ලෙස වෘත්තය මත T ලක්ෂයක් සිටින ST රේඛාවෙන් මොන කරන්නේ ST වෘත්තය මත T ලක්ෂය ඉන්න ඕනේ වෘත්තය මත PR සමාන්තර රේඛාවක් ST වෘත්තය මත T අකුර ඉන්න ඕන සමාන්තර රේඛාව. ඒතර පුතේ PR
ඔන්න ඉසෙට පුරක් ගන්න ඕනේ නම් සමාන්තර රේඛාවක් කියන මතක ඉසෙට පුර. PR නේ සමාන්තර රේඛාව PR නේ PR ගාව මෙහෙට ගියා. මෙන්න මෙතන කෝණය ඇදගෙන ඒ කෝණය නැනලා ඒකට සමාන කෝණයක් මෙතනින් අරගෙන කොහොම යා කරන්න හරිනේ. ඉසෙට පුර ඒකාන්තර කෝණනේ. ඒකාන්තර කෝණ සමානයි නම් රේඛා සමාන්තරයිනේ. එහෙනම් වාපද කරන්න ඕන. ඒකාන්තර කෝණ වල ගන්න හරියද ඔයා? එහෙනම් මේක කරමු. මෙතනින් ගමු කෝණයක්. මෙතනට තියලා කිසියම් දුරක් අරගෙන කොහොම ඡාපයක් ගහලා ඒ දුර වෙනස් නොකර S වල තියලා මේ පැත්තට ගහලා ඡාපය අර කෝණේ පළල වෙන ගන්නද? මේ කෝණේ මෙන්න මෙච්චරක් පළල කෝණයක් මේ තියෙන්නේ. මෙච්චර. එන්නේ මේ පළල මෙතන ඉඳලා ගත්තොත් මේ පැත්තට අන්න එනවා. රේඛාව යාකරන සමාන්තර රේඛාව වෙනවා. ඒ රේඛාව තුල T හොයාගන්න පුළුවන් වෘත්තය හමු වෙනවා. මෙන්න මේ මෙතන කෝණයට සමාන කෝණය මෙතනින් ගත්තා එච්චරයි. මේ තියෙන්නේ. මේ යාකරන. මෙන්න T ලක්ෂය. වෘත්තයම T ලක්ෂය. මේක අනිවාර්යයෙන්ම සමාන්තරයි මේ දෙන්න. සමාන්තර එයි සමාන්තර වෙන්නේ ඒකාන්තර කෝණ සමානව ගත්තේ. ඒක සමාන්තරයි. ඊකට කියනවා හරි ප්‍රමාණක 4 SR හා TR ට සමදුරින් වූ පතය SR හා TR ට සමදුරින් SR TR දුන්නේ SR को SR को TR SR TR या करना होने TR तो उन्हें SR TR तो याद रखना TR तुम्हारे पे SR TR SR में इन्ना SR इन्ना TR याद रखो TR SR TR SR TR SR TR SR TR के कोणයක් නේද බලමුද SR TR රේඛාජයක් හමුන कोणයක් SR රේඛාවේ TR එක R වලට හම්බ වෙනවා कोणයක් SR TR ට සමදුරින් වූ වෘත්තය මත සමදුරින් වූ පත නිර්මාණය කර ඉන්දගොනේ ඔය සමතුලිත පදයේ කොහොම සමච්ඡේද කියන්නේ SR TR ට කොහොම සමච්ඡේද එක ගහමු कोण समझते थे मुलीम कोण है अंदर मुली है तब बैठ समझते थे घाट मुलीम कोण है दागी दो अब कोण है कदम हाउ S R T R कोण है हम मैंने कोण है यार समुद्री पते ये रेखा देकर समुद्री पते ये रेखा देकर समुद्री पते ना कौन समझते थे क्या मैं दिन किसी हम दूरा करा चापे के हुआ बोल नहीं पत्थर की बार चापे के हुआ वो क्या कराना कौन समझते थे क्या समुद्री पते के नहीं खाई रेखा देकर समुद्री पते कौन समझते थे क्या इसी में काफी बार पूछा कौन समझते थे क्या मैं थी कौन समझते थे S R T R S R T R समदूरी पते अंदर එය වෘත්තය හමුවන ලක්ෂය u හිදී වෘත්තය u ලෙස නම් කර වෘත්තය හමුවන ලක්ෂය මෙන්න මෙතන u ලෙස නම් කර මොකක්ද අහන්නේ u ලෙස නම් කර u හිදී වෘත්තයට ස්පර්ශ කරදින්න u හිදී වෘත්තයට ස්පර්ශ කරදින්න මෙන්න දරුවනේ u වලින් ස්පර්ශයක් ගන්න ඒක කොහොමද ඒක කරන්නේ කොහොමද අපි u වලින් ස්පර්ශයක් කරන්නේ මුලින්ම ස්පර්ශකෙදි මතක් වෙන්නේ මොකද්ද? ස්පර්ශකය ආරයට ලම්බයි. ස්පර්ශක සීන් එකේ විභාගය අනිවාර්යෙන් අහනවා. මතක තියාගන්න ආරයට ලම්බයි. අද මොකද්ද ආරය කොහෙද? U ස්පර්ශ ලක්ෂයක් නම් කේන්ද්‍රය මේකනේ. ආරය දෙක ඔක්කොම කලින් නේද? ආරය දෙක ආරය මෙන්න ආරය. මෙන්න වෘත්තේ ආරය. පාරකට දික් කරලා දෙනනේ. දික් කරලා. ආරය මං ඇඳා දිගට ඇයි මට අරයට ලම්බකයක් ගන්න ඕන නිසා මෙන්න ලම්බකේ ඕන ඕනේ ඔය ස්පර්ශකේ නියම මොකද අරය මෙයානේ ලම්බක එහෙනම් අරය ගහලා ඔය අරයේ ස්පර්ශ ලක්ෂයේ ලම්බයක් ගන්න. ඒතර ස්පර්ශකේ නෝ ස්පර්ශ ලක්ෂයේ ලම්බය u වල දිනවන මෙන්න මේ o u රේඛාව දික් කරන්නේ මම
ඔය දික් කරපු OU රේඛාවෙන් දෙපැත්තට චාපකම ලම්බක එකක්. ඒක තමයි ස්පර්ශය. මේ දුරක් මේ පැත්තට චාපයයි අනිත් පැත්තට දුරක් ඒ දුරම අරන් චාපක කැපුවා. ඔන්න ඔතනින් තිබ්බා. දුර පොඩ්ඩක් වැඩි කරගත්තා මේක චාපයයි පල්ලෙහාට චාපයයි. අනිත් පැත්ත ස්පර්ශක ලක්ෂණ මේ වේරේක තිබ්බා මේ පැත්ත කැපුවා. මේ පැත්ත කැපුවා. ඕකේ ආපන ස්පර්ශ කියනවා. ස්පර්ශ කියනවා. මේ බලන්න ස්පර්ශ කියන්නේ මෙන්න මේක අරයට ලම්බකම මේක මෙච්චරයි. මම අරයට ලම්බ රේඛාවක් ගෙවුවා මෙච්චරයි. අරයට මම ලම්බකයක් ගෙවුවා. අරය මේක අරයනේ OU යා කරා දික් කරා දෙපැත්තට චාප කපල මේ වගේ කොහොම ලම්බකයක් ගෙවුවා පස්සේ අන්න ස්පර්ශකයක් වෙනවා මෙයා. ලම්බකයි. ඔන්න ඔක තමයි නිර්මාණ ගන්න අපි එහෙනම් අපි 8 වෙනි ගානක් ඉවරයි. අපි යන් ඊගා ප්‍රශ්නෙට. අපි නම් බලමු දරුවනේ මේ කියන BC පාදයේ E දක්වාද CF පාදයේ G දක්වා දික් කර කියලා තමයි කියන්නේ නේද? ඒතර BC අපි දික් කරමු BC පාදයේ E දක්වා දික් කරමු. නිශ්චිත දුරක් නැහැ. දික් කරලා අපි කියමු E දක්වා. BC පාදය E දක්වාද? BC පාදයේ මෙන්න මේ වගේ මේ දාමු E දක්වාද? CF පාදය යා කරලා නැහැ නේ යා කරුනේ. CF පාදේ යා කරලා එයා G දක්වාද? G දක්වාද දික් කර BC පාදයේ E දක්වාද CF පාදයේ G දක්වා දික් කර ඇත රෝමණාංක එක රූපය පිටපත් කර දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න මම හිතන්නේ අපි එඩිට් කරලා ඉවරයි නේද ඔව්නේ එඩිට් කරලා ඉවරයි රෝමණාංක 2 ABC ට සමාන කෝණයක් නම් කර ඊට හේතුව ලියන්න ABC ට සමාන කෝණයක් නම් කර ඊට හේතුව රෝමණාංක 2 ABC පාද කෝණයක් නේද ABC ට සමාන කෝණයක් ABC ට සමාන කෝණයක් හේතුව 1 කොහොමද ABC ABC මෙයානේ ABC ට සමාන කෝණයක් බලන්න කවුද පුතේ සමාන කෝණය ABC ට බලන්න කියන්නේ ABC සමාන කෝණයක් කවුද දැන් ඔයාට මම කිව්වේ ABCD වෘත්ත ත්‍රිස්‍රක් කියලා කිව්වේ. ඒතර එයා විතරක් නෙමෙයි ABCF A වෘත්තය මත B වෘත්තය මත C වෘත්තය මත F වෘත්තය මත මෙන්න මෙයක් වෘත්ත ත්‍රිස්‍රක් නේද? ඒක පාදයක් දික් කරාම බාහිර කෝණය මෙන්න මේක සමාන කාටද? මම කියන්නේ මෙන්න මෙයාගේ මේ මම ඩොට් දාන එක නා මේ මම ඩොට් දාන්නේ කවුද මේ වෘත්ත ත්‍රිස්‍රක් බලන්න බොරුද කියලා. මම මේ ඩොට් දාපු එක්කෙනා වෘත්ත ත්‍රිස්‍රක් නෙමෙයිද බලන්නකෝ. ඔබ ඩොට් තියන කියන චතුරස්‍රය වෘත්ත ත්‍රිස්‍රක් නේද යා? මේ වෘත්තය මත ඔව්. ඒතර මේකේ පාද දික් කරා බාහිර එක්කෙනා මෙයා. එයා සමාන අභ්‍යන්තර සම්මුඛ එහෙනම් ABC සමානයි AFG කෝණය. AFG හේතුව වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය කෙටින්ම බාහිර කෝණය හේතුව ඒක. මෙයා සමාන වන්නේ මෙයාට. මේ කතරයක් නම් මෙයාත් කතරයක් සමානයි. හරි. වෘත්ත සම්මුඛ ප්‍රමාණාංක 3 DCE කෝණය සමානයි. කො DCE බලන්න. DCE සමානයි කවුරු බවද? 2යි DAF. 2යි DAF. 2යි DAF. බව. 2යි DAF බව. බලන්න DCE බලන්න. DCE ඒත් බාහිර කෝණයක් නේද දරුවනේ මෙයානේ. මේ බාහිර කෝණයක්. කාගේ බාහිර කෝණයද? ඒත් වෘත්ත ත්‍රිස්‍රය තමයි. ඒකත් වෘත්ත ත්‍රිස්‍රයක්. ඒකෙත් බාහිර කෝණ තමයි DCE කියන්නේ. DCE. කවුරු වගේ දෙකක්ද? DAF කවුද බලන්න? පාඩ පැන වම් කරමු. මේව ගමු. මෙයා. කවුද බලමු DAF මෙයාගේ දෙන්නේ. කතාව ඇත්තනේ ඉතින් දරුවෝ නිකම්ම තේරෙනවනේ ඒක නේද? ඇත්තනේ. මේ කෝණ සමච්ඡේදක නම් මේ කෝණය දෙකට බෙදලානේ තියෙන්නේ. මේ ලොකු කෝණය කවුද? BAD කෝණය කවුද? BAD කෝණය කියන්නේ මේ DAF වගේ දෙයක් නේද?
මේ රතු පාට එක වගේ දෙයක් නේද මේ ලොකු එක්කෙනා. මේ ලොකු එක්කෙනා රතු එක්කෙනා වගේ දෙයක් නේද? ඉතින් එයා සමාන නෙමෙයාට ආයි. අරගෙන වැඩි. අත ඉවරයි. මොකද? අපි දෙන්න කොහමද ඒක? DAB D අපි මොකක්ද? දෙක D අපි කොහොමද? DAB කොහොමද ගන්නකො DAB? මේ ඔක්කොම දෙන්නේ මම හදනවා දැන් මෙතන DAB කෝණය සමානයි DAB සමානයි DAF වගේ දෙකක් දෙකයි DAF හේතුව කෝණ සමච්ඡේදනය හේතුව ඒ කියන්නේ මේ සම්පූර්ණ එක්කෙනා මෙයා වගේ දෙකක් මේ සම්පූර්ණ කෝණය මේ ඩොට් එක වගේ දෙකක් සම්පූර්ණ කෝණය. එතකොට DAB සමාන වෙන කෙනෙක් කියන්නේ DAB සමාන තව කොහොමද වෙන කෙනෙක් කියන්නේ DAB කියන එක නා මෙයා වගේ දෙකක් DAB කියන එක රතු පාට වගේ දෙකක් ඒ වගේම DAB සමානයි නේද DCE ට DCE සමානයි DCE එයි මේ සම්පූර්ණ එක්කෙනා DAFB සමානයි DAB සමානයි DCE ට හේතුව ඌර්ධ සමකෝණ ඌර්ධ ත්‍රස්‍රයක බාහිර කෝණය ඌර්ධ චතුරාස්‍රයේ බාහිර කෝණය. ඉතින් දරුවනේ මේ දෙන්නම එකක් නිසා මෙයයි දෙක මෙයාට නිසා මේ දෙන මොකද වෙනවද? ප්‍රත්‍යක්ෂයක් නේද? මෙයා සමාන මෙයාට මෙයා සමාන කරලා මේ දෙන එක්කෙනෙක් බලලා දී කියන මේ දෙනට එක්කෙනෙක් වෙනවා. එම නිසා DCE කෝණය සමානයි 2යි DAF ඉතින් ඒකනේ දුන්නේ හරි ඔපුණා හේතු ප්‍රත්‍යක්ෂය වැඩි එකක් කියලා රෝමනක 4 මොකක්ද වෙන්නේ DCG කෝණය රෝමනක 4 DCG කෝණය සමානයි BAF කෝණය බව සාධනය කරන්න. තව එකක් මේක බව DCG බලන්න DCG කියන්නේ මෙන්න මේ ටිකනේ මෙන්න මේ ටික DCG සමානයි BAF මේ ටික BAF හරි BAF DCG කියන්නේ මේ ටික සමාන වෙන්න ඕන DCG BAF මේ ටිකටනේ මෙන්න මේ ටිකට රතු පාටින් දාමු අපි ඔන්න ඔය දෙක සමාන වෙන්න ඕන. හරි. එතකොට දරුවෝ මොකද්ද වෙන්නේ? කතාව තේරෙනවද බලන්න මොකද්ද වෙන්නේ කියලා. මට චුට්ටක් කියන්න DCF ට එතන DCG ට සමාන කෝණයක් නම් කරන්න. DCG ට සමාන කෝණයක් තව එකක් හොයලා කියන්න ඕකේ. DCG ට
DCG ට සමාන කෝණයක් බලන්න. මට කියන්න DCG සමාන නැද්ද DAF ට? බලලා කියන්න. DAF ට සමානද නැද්ද? චුට්ටක් බලන්න දරුවනේ. දැන් මෙතන DCG DAF එකම කණ්ඩයේ කෝණ නේද දරුවෝ? මෙතනින් මෙහෙට ගිහිල්ලා මෙහෙටයි මෙහෙට ගිහිල්ලා මෙහෙට නේද? එකම කණ්ඩයේ කෝණ නේද මේක? මේ දෙන්න මේ මෙතන කෝණයයි මෙතන කෝණයයි. DAF then DAF DCF G කියන එක තමයි. DCG ම තමයි DCF වෙන්නේ. DAF DCF එකම කණ්ඩයේ කෝණ. එහෙනම් DAF. ඉතින් DAF සමාන වෙන කෙනෙක් කියන්නේ? DAF සමාන තව එකක් කියන්නේ? DAF කෝණය සමාන වෙන එකක්. DAF සමානයි නේද BAF ට? ඒ මේ කෝණ සමච්ඡේද කියන්නේ? දැන් මෙයා සමානයි මෙයාට මෙයා සමානයි මෙයාට. කෝණ සමච්ඡේදනය. DAF සමානයි BAF. මෙතන සමාන වුණේ එකම කණ්ඩයේ කෝණ. එකම කණ්ඩයේ කෝණ. මෙතන මේ දෙක සමාන වුණේ කෝණ සමච්ඡේදනය. කෝණ සමච්ඡේදනය. ඉතින් මේ දෙක මේකයි ප්‍රත්‍යක්ෂ අර ඉස්සල වගේමයි මේ දෙන්න එක්කෙනෙක් නේ. DF. එම නිසා මොකද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? මේ දෙක එක්කෙනෙක් නිසා මේ දෙක සමානයි. කවුද? DCG කෝණය සමානයි BF කෝණය. BAF කෝණය. ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඉතින් හරිනේ ඒකනේ උත්තරේ මේ. ඒකනේ ඕන. DCG BAF හරි ආවා. උත්තරය ආවා. अंतिम प्रश्न पहा DCE समच्छेदकය DCE මේ ලොකු එක්කෙනානේ මෙයා සමච්ඡේදකය CG බව පෙන්වන්න ඒ කියන්නේ ඔය කොටින් පුවත් මෙන්න මේක සමානයි ලොකු කරන්න තියෙන්නේ මේ දෙන්න. මේ දෙන්න සමාන මේක සමානයි මෙයාට මොකක්ද කොහොමද වෙන්නේ? මේක සමච්ඡේදනය බව පෙන්වන්න තියෙන්නේ. ඒ මේ දෙක සමාන වෙනවා මේ දෙන්න. සමාන වෙනවා නේ. ඉතින් මේ දෙක සමාන නම් මෙතන මෙයාට සමාන කරලා මෙතන එන්න ඕන. හරි. කොහොමද එන්නේ? මේක සමාන වුණා මේක මේකට සමානයි ඉතින් මේ හරි නේද මේක දෙකට බෙදුණානේ මේ දරුවෝ මේ සම්පූර්ණ කෝණයට මේ සම්පූර්ණ සමානයි නේද කවුද සම්පූර්ණ කෙනා BAD කෝණය BAD සම්පූර්ණ කෝණය බලන්න BAD කෝණය සමානයි DCE නේ DCE වෘත්ත චතුරස්‍ර මේ සම්පූර්ණ කෙනා මේ සම්පූර්ණයට සමානයි හරි එතකොට මේකට මේක සමානයිනේ මේ කොටස මේ රතු පාට දෙක ඒ කියන්නේ BAF සමානයි BAF සමානයි DCG ට සාධිතයි කලින් ඔප්පු කරලා ඉවරයි මේක සමානයි කියලා අඩු කරන්න දැන් මේ ලොකු එකට ලොකු සමානයි මේක සමානයි මේකෙන් මේකෙන් අඩු කරාම කවුද එන්නේ අඩු කළ විට BAD කෝණයෙන් අඩු කරනවා BAF අඩු කරනවා මේකෙන් මේක අඩු කරනවා BAF
F සමානයි DCE ගෙන් DCE ගෙන් ඒත් අඩු කරනවා මෙයාව. මේකෙන් මේක අඩු කරනවා මේකෙන් මේක අඩු කරනවා. DCG දැන් උත්තරේ සමාන වෙන්නේ ප්‍රත්‍යක්ෂන්නේ. සමාන අයනේ සමාන දෙන්නෙක්ගෙන් තවත් සමාන දෙයක් අඩු කරා. ඒතර උත්තර සමාන වෙන්න බෑ. කවුද දෙන්නේ? BAD අඩු කරා BAF. එතකොට එනවා DAF වෙනවනේ. DAF වෙනවා. අතන අඩු කරාම DCG ගෙන් DCE ගෙන් DCG අඩු කරාම එනවා GCE. අඩු කරාම GCE. ඒ කියන්නේ මොකක්ද උනේ? DAF මේ කතිරෙට DCG GC මේ කතිරේ මේ කතිරෙට සමාන වුණා. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ඉතින් එම නිසා මේ දෙක සමාන වෙන්න බෑ. මෙයා සමානයි දත්තය, මේකට මේක සමානයි. දැන් ඔප්පු වුණා. ප්‍රත්‍යක්ෂය. දැන් ආයෙ පාරක් කියනවා රතු පාට එක සමානයි, කතිරට සමානයි. එහෙනම් මේක සමච්ඡේදනය වුණා වගේම මේ දෙක සමාන දෙන්නෙක් නිසා මේ දෙන්න සමාන දෙන්නෙක් වෙනවා. මොකද මේ දෙක සමානයිනේ. හරි. මේ රතු පාට එක සමානයි, කතිරට සමානයි. ඉතින් මේ දෙක සමාන නිසා මේ දෙක සමානයි. හරි. මට යන්න අවසාන වශයෙන් ලියන්න තියෙන්නේ. එම නිසා මේ දෙක සමාන බැවින් CG කෝණ සමච්ඡේදනය වේ. CG මගින් මෙන්න මේ කෝණය සමච්ඡේදනය වේ. කතාව පුතේ එච්චරයි. එහෙනම් ඒ ගානත් අපි ඉවර කරනවා. ජ්‍යාමිති ගාන, වෘත්ත ජ්‍යාමිති ගාන අපි ඉවර කරනවා. හරි අපි බලමු පුතේ නම් අපේ 10 වෙනි ගාන. අපේ 10 වෙනි ගාන අපිට තියෙන්නේ ඝන වස්තු වල පරිමාව සම්බන්ධ ගැටලුව තමයි තියෙන්නේ. බෝඩ් එකේ මම දාලා තියෙනවා රූපය දීලා තියෙන ඝන වස්තුවේ හැඩය මම දීලා තියෙනවා සහ රෝමන් එකට තියෙන්නේ මේ ඝන වස්තු මෙන්න මේ බව පෙන්වන එකක් තියෙන්නේ මේ අගය ගන්න බව. අපි ගාන බලමු ඔක්කොටම කලින් ගාන කියලා බලමු. පතුලේ අරය ඒද. හරි යෝ මේ පතුලේ අරය ඒද. උස 12ක්ද. හරි 12ක්ද. කුහර කේතුවකට පුතේ කුහර කේතුවක් කියන එකේ තේරුම මේ කේතුව තුලට මොනවද දාන්න පුළුවන් කියන එක. කියන්නේ අවකාශය හිස් කේතුව ඇතුලේ කුහර කේතුවකට ජලය පුරවා ඒ කියන්නේ අර කුහර තියෙන නිසා තමයි ජලය පුරවන්න පුළුවන්කම තියෙන්නේ. කුහරයක් තියෙනවා ඒක ජලය පුරවා තියනවලු. ජලය පුරවාද එම ජලය පැත්තක දිග 8 cm වූ සමතුලිතාකාර පතුලක් සහිත ඝනකාභ හැඩති භාජනය තමයි. අර මේක ජලය ඝනකාභ හැඩති භාජනයකට දානවලු. ඒ භාජනයේ හැඩය මොකද්ද? පතුලේ පැත්තක දිග 8 cm වූ සමතුලිතාකාර පතුලක් සහිත. අපි පොඩ්ඩක් ඇඳගත්තොත් හරි මේක ජලය දාන්නේ මොකටද? ඝනකාභ හැඩති භාජනයකට. මේ ජලය දාන්නේ ඝනකාභ හැඩති භාජනයකට. මේ වගේ අපි හිතමු ඝනකාභ හැඩති භාජනයක් මෙන්න මේ වගේ ගමු. පතුලේ හැඩය සමතුලිතාකාර වූ ඝනකාභ හැඩති භාජනය තමයි දාන්නේ මේක. මේ වගේ භාජනයකට දානවා. පතුලේ පැත්තක් 8 cm සමතුලිතාකාර කිව්ව නිසා මේ පැත්තත් 8 cm. මේකේ ජල මට්ටම කොච්චරක් උස යනවද? අර ජලය දාපුවම x දක්වා එහෙමනේ කිව්වේ. එවිට ජල කඳේ උස x නම්. දැන් මේකේ ජලය මේකට දාපුවම මේ කවුද මේ ජලය දාන්නේ මොකටද? ඝනකාභයකට තමයි දාන්නේ. ඝනකාභයකට. ඒකේ පතුලේ පැත්තක් 8යි සමතුලිතාකාරයි. ජල මට්ටම උස යනවා කීය දක්වාද? x දක්වා උස යනවා කියලා තමයි කිව්වේ. අර ජලය දාපුවම මේක ජල මට්ටම x දක්වා උස යනවලු. ඒ කියන්නේ මේකේ උස x උස යනවා. කේතුවක් තියෙනවා කුහර කේතුවක්. කුහර කේතුවට ජලය පුරවලා ඒ ජලය ටික දානවා ඝනකාභ හැඩති භාජනයකට. ඒ ඝනකාභ හැඩති භාජනය පතුලේ පැත්තක් 8 වූ සමතුලිතාකාර පතුලක් සහිත ඝනකාභයක්. ඒතර අර වතුර දාපුවම මේ වතුර මට්ටම x දක්වා උස යනවා. ඉතින් සම්බන්ධයක් වුණා ගන්න බෑද අපිට මේ දෙකේ? මොකක් සම්බන්ධය? අර කේතුවේ ජල පරිමාව සමාන වෙන්නේ කාටද? මෙන්න මේ 8 වරක් x උස ජල පරිමාවට නේද? ඒකේ ජලය මේකට දැම්මේ.
ඒක ජලය මේකට දාදී 8යි x දක්වාන ජලය යන්නේ. එහෙනම් දරුවනේ අපි ගත්තොත් කේතුක පරිමාව සූත්‍ර පේපර් එකේ දෙනවා සාමාන්‍යයෙන් කේතුවක් වුණා මොකද්ද සූත්‍රය කියන එක කේතුක පරිමාව 3න් 1යි πr වර්ගයයි h කේතුක පරිමාව සමාන කරනවා ඒ ජලය දාන ඝනකාභරිත භාජනයේ දිග පළල උස ඝනකාභයක් නේද පරිමාව දිග 8යි පළල 8යි උස x දක්වා ජල උස යනවා. ඔන්න ඔය සම්බන්ධය තේරෙන්න ඕන ඔයාට. අපිට කියනවා රෝමන් එකට කියන්නේ මොකද්ද ඔය ඔක්කොම කියලා. A සමානයි මෙන්න මේ තියෙන්නේ. රෝමන් එක A සමානයි 4 ගුණ කිරීම වර්ගමූල x බෙදීම π බව පෙන්වන්න. හරි. අපි ගන්න ඕනේ යාව. මේක සුළු කරලා මෙයා සුළු කරලා අපි අර කියන එක ගන්න ඕන. අපි එන යංග වැඩේ ගන්න අපි ආදේශ කරයියන් අපිට කියනවා හරි අපි අපිට අර සූත්‍රය ගන්න තියෙන්නේ දැන් දරුවෝ හොඳට බලා ගන්න මේ සූත්‍රය තුල පයි අකුර ඉන්නවා අපිට ගන්න ඕන උත්තරේ තුල පයි අකුරක් ඉන්නවා එහෙනම් අපි මෙන්න මේ පයි අකුරට 7න් 2 දාන්න යන්නේ නැහැ මොකද අපි ගාන සුළු කරලා අවසානයේදී එන්න ඕන උත්තරේ තුලත් පයි අකුර ඉන්නවා ඒ නිසා අපි මේ පයි අකුරට ආදේශ කරන්න යන්නේ නැහැ විභාගෙ දුන්නොත් හොඳට බලන්න අපිට ගන්න තියෙන සූත්‍රය තුල පයි අකුර ඉන්නවද නැද්ද කියන එක ගන්න තියෙන සූත්‍රයේ පයි අකුර නැත්නම් අපි මේකේ පයි අකුර ඉවත් කරගන්න ඕන අවසාන ප්‍රතිඵලයේ ෆයි අකුර ඉන්නවා නම් අපි මේක ෆයි අකුර තියාගන්න ඕන. අපි යන් 3න් 1යි ෆයි වැඩි කිරීම r වර්ගය. කවුද පුතේ අර a නේද? කේතුවේ අර a කියලා මන් දුන්නේ r වර්ගය කියන්නේ a වර්ගය වැඩි කිරීම කේතුවේ උස. කේතු උස 12යි. සමානයි මම මේක සුළු වැඩි කරන්න යන්නේ නැහැ තාම 8 වැඩි කිරීම x. මේ වැඩි කරන්න හදිස්සි වෙන්න එපා. අපි ඔයගොල්ලෝ දන්නවා පන්ති අපි කතා කරලා තියෙනවා. ගුණ කරන්න හදිස්සි වෙන්න එපා කියලා පන්තියේ අපි උන්තරම් වාට කියලා තියෙනවා. 3 වරක් 1යි 3 වරක් 4යි උත්තරේ 4 ඉන්නවා 5 ඉන්නවා a වර්ගය සමානයි 8 වැඩි කිරීම x. දැන් සූත්‍රයේ උක්ත වෙන්න ඕන ඒව නේද? අවුවර මේ සූත්‍රයේ ඒව තමයි උක්ත වෙන්න ඕන. එහෙනම් ඒ උක්ත වෙන්න නම් අපි මේ වැඩි ගුණ කිරීම 4යි 5 මෙහෙට ගේනවා බෙදීම 4යි 5 වෙනවා. a වර්ගය සමානයි 8 වැඩි කිරීම x බෙදීම 4යි 5 4යි 5 හරි ඒතර ඒ වර්ගයේ උක්ත වෙලා ඉන්නේ සුළු කරයි තව ටිකක් මේක 4 කොටවල් 1යි 4 කොටවල් 2යි උත්තරේ කවුද දැන් ඇවිත් තියෙන අපිට ඇවිත් තියෙනවා a වර්ගය සමානයි 8 වරක් 2 16යි x බෙදීම 5 වර්ගයේ දරුවනේ අනිත් පැත්තට ගියාම මොකද්ද වෙන්නේ වර්ගයක් a සමානයි වර්ගය අනිත් පැත්තට ගියාම මම මෙහාට ගේනම් පැහැදිලි නිසා මොකද්ද අපිට ඇවිත් තියෙන්නේ අපිට ඇවිත් තියෙන්නේ a වර්ගය සමානයි 16යි x බෙදීම 5 අගේ ඇවිත් තියෙන්නේ අපි දැන් මේකේ ඒව හොයන්න ඕන නිසා අපි ඒව හොයන්න නිසා වර්ගය මේ පැත්තට ගේනවා වර්ග මූලයක් වෙනවා a සමානයි වර්ග මූලේ කාගේද මේ සියල්ලගේම වර්ග මූලය අනිත් පැත්තට ගියාම 16යි 5 බෙදීම 16යි x බෙදීම 5 ගේ වර්ගමූලය. ඒ සමානයි කවුද උත්තරේ 16 වර්ගමූල දන්නේ නැද්ද අපි දන්නව නේද? 16 කියන්නේ 4 වර්ගයනේ. 16 වර්ගමූලය එතකොට 4යි 4 ගුණ කිරීම කවුද? මූල ඇතුලේ x බෙදීම 5. අන්න උත්තරේ ආවා. මේ උත්තරේ කෙලින්ම ආවා. ඒ කියන්නේ කොහොමද ඒක ආවේ? ඒ සමානයි 16 වර්ගමූලය 16 වර්ගමූල 4 නිසා 4 එනවා එළියට මේකේ. තර x අකුරේ වර්ගමූල දන්නේ නැහැ. එහෙනම් වර්ගමූල ඇතුලේ x අකුරු ඉන්නවා. පයි අකුර වර්ගමූල දන්නෙත් නැහැ. පයි අකුරත් වර්ගමූල තුල ඉන්නවා. දන්නේ එකම එක්කිනා 16 යනවා එළියට. 16 මුලේ 4යි කියලා එළියට එනවා. උත්තරය ආවා. රෝමන් අංක 1 අපි ඒතර හරි. රෝමන් අංක 1 ඕක තමයි අහුවේ අපෙන්. අපි මේ උත්තරේ ඔන්න අරන් ඉවරයි. රෝමන් අංක කී උත්තරේ බව පෙන්නන්නයි කිව්වා. බව පෙන්නුවා. ඒක හරි. රෝමන් අංක 2 x සමාන 154යි. හා පයි සමානයි 7 නම් කේතුවේ අරය සොයන්න. කේතුවේ අරය කියන්නේ ඒව. a සමානයි කේතුවේ අරය කියන්නේ ඒව. ඒව හොයන්න මේ x ටයි 5 ටයි අගයන් දීලා. ඒ දුන්නේව දාමු අපි. 4 ගුණ කිරීම x ට දුන්නේ කවුද? 154. ඊට පුතේ ඉර යට බෙදීම තියෙන්නේ නේද? බෙදීම කවුද? පයි කවුද? 7 22. හොඳ ප්‍රශ්නයක් විතර. කොහොමද දාන්නේ මේක දැන්? බෙදීම දාලා ඔහොම දාන්නත් ගියාම අවුල්නේ වැඩේ. නේද? පයි අකුර 7 22 කියන්නේ පයි අකුර ඕකනේ. 154ක් බෙදී ඉතර වැඩි හරියන්නේ නැහැ නේද ඒක? අපි මෙහෙම දාමු. 154 බෙදීම පයි. පයි 72යි. දැන් හරිනේ.
අර මම බෙදීම ඉරක් ගහලා බෙදන්නේ නැතුව පැත්තෙන් දැම්ම බෙදීම. හරි. ඒතර සමානයි 4 ගුණ කිරීම 154 බෙදීම නම් පරස්පරයෙන් ගුණ කරන මතකයි නේද? භාග බෙදද්දී පරස්පරයෙන් ගුණ කරනවානේ බෙදන්න තියෙන්නේ 7න් 22 එහෙනම් අපි ගුණ කරනවා 22න් 7න්. හරි. පැහැදිලි වෙන්න ඕන 4 ඒ සමානයි හරි සමානයි 4 ගුණ කිරීම වර්ගමූල මම දාන්න තියෙනවනේ දාලා නැහැ නේද? වර්ගමූලෙන්න ඕන නේ මේකේ. මේ කැලේ වර්ගමූලෙ තියෙනවනේ. ඔන්නෝමනේ. ඔන්නෝම. ඒතර බලන්න 4 ගුණ කිරීම මේ සුළු කරන විදිහ බලන්න 154ට 22 ඒවා බලන්න කීයද කියලා 22 ඒවා 7ක් බලමු නිකන් 7 වරක් 2 14 1 7 15යි හරියටම 22 ඒවා 7යි 22 ඒවා 1යි 22 ඒවා 7යි 4 මෙතන එනවා 7 වරක් 7 49 උත්තරේ කවුද 40 වරක් 7යි 7 වරක් 4 28යි අරය 28යි ඒ කියන්නේ අරය 28යි. සුටක් බලන්න අපි ඒක ආය පාරක් කොහොමද උනේ කියලා පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් අපහැදිලිද බලන්න පොඩ්ඩක් ගන්න. මෙන්න මේකට තමයි අපි ඔය කියන අගෙන් ආදේශ කරන්නේ. අපිට කිව්වේ මොකක්ද ආදේශ කරන්නයි කියලා. අපිට කිව්වේ A වලට x වලට අපිට කිව්වා 154 ගන්න කියලා. phi වලට කිව්වා 7න් 22 ගන්නයි කියලා. ඒ දෙක අරගෙන අපි ආදේශ කරා. A සමානයි 4 වැඩි කිරීම වර්ගමූල x බෙදීම phi. ඒ හරි සමාන හරි 4 ගුණ කිරීම වර්ගමූල x කියන්නේ 154යි. බෙදීම මෙහෙම දාන්න නැතුව මෙහෙම දැම්මා. phi කියන්නේ 722යි. ඒකේ වර්ගමූලය 4යි වර්ගමූල 154 බෙදීම ගුණ කිරීමක් වුණා. මේ 722 දෙපැත්ත මාරු වුණා. 722 22 7 වුණා. 22 1 22 7යි 7 වරක් 7 49 ඒ වර්ගමූල තුල ඉන්නේ 40 වර්ගමූල 7යි 7 වරක් 4 28යි පැහැදිලි ඒක හරි ඊකට අපිට තියෙනවා B පාර්ට් එක ගානේ බලමු ගානේ B කොටස අපි B කොටස මොකද්ද ගානේ තියෙන්නේ අපිට B කොටස අපිට මොකක්ද තියෙන්නේ B කොටස අපිට තියෙනවා බලන්න මොකක්ද තියෙන්නේ කියලා B කොටසේ x සමානයි 7ද x සමානයි 7ද phi සමානයි 3.14ද ලෙසගෙන ලඝුවගු භාවිතයෙන් කවද ලඝුවගු භාවිතයෙන් x බෙදීම phi වල භාගය බලය අගේ සර් හොඳ ප්‍රශ්නයක් මේ පොඩක් කියන්නේ මේ කවුද මේ x බෙදීම phi භාගය බලය මෙන්න මේ කොටස නෙමෙයිද ඔය අහන්නේ x බෙදීම phi වර්ගමූලය කියන්නේ ඒක නෙමෙයිද 4 අයින් කරන්නකෝ x බෙදීම phi වර්ගමූල x බෙදීම phi වර්ගමූල x බෙදීම phi භාගය බලය වර්ගමූලය කියන්නේ භාගය බලය වර්ගමූලයේ භාගය බලය ඒක තමයි තියෙන්නේ අපි මේකට අකුරක් දාමුනේ මම අකුරක් දාන්නම් සමානයි a කියලාම ගන්නම්කෝ හරි දැන් ලඝුවගු භාවිතනේ කරන්න ලඝුවගු වගුලි නේද ලොග් පාවිච්චි කරලා දෙනවා ලොග් අපි එන යම් මේ ප්‍රකාශය මේක මෙයාගේ ලඝු හැන්ඩ තියෙන්නේ මෙන්න මේවා ආදේශ කරලා ලඝුවගු භාවිත අගේසර තියෙන්නේ මේ x වලට මෙයාව දාන්න phi වෙනුවට 3.14ක් ලෙස ගන්න කියලා කියනවා ඒ කිව්වා කියන්නේ ඒ විදිහම ගන්න ඕනේ වෙනගෙන් දාන්න බෑ ලඝු වලින් හදන්නත් ඕන ඒ ගානේ කියන ලඝුවගු භාවිතෙන් කියලා කියනවා එහෙනම් log a සමානයි මොකක්ද දරුවනේ ඉන්නේ බලයක් ආවත් බලය ඉස්සරහට එනවා මතක ඇති log නීතියක් ලඝු කරක නීතියක් එහෙනම් මේ භාග්‍ය බලය x විතරක් අයිති නෑ phi-ටත් අයිති දෙකේම භාග්‍ය බලය භාගයයි log x කියන්නේ 7 බෙදද්දි අඩු කරනවා නැවත භාගයයි log ගෙනවා phi අකුරටත් නේද භාගයයි log phi කියන්නේ 3.14 හරි අපි යන් ගන්න ඉස්සරහට දෙකෙන් එක ಗುಣ කිරීම 7 ලඝු කොහොමද බලන්නේ 7 ලඝු බලද්දි දරුවනේ අපි මුලින් බලන පූර්ණාංශය 7ට ඉලක්කම් 1යි තියෙන්නේ 7 එහෙනම් පූර්ණාංශය බිඳුවයි දශම ගන්නේ දැන් 17 තිබ්බනම් 1.0 ගන්න තිබ්බ නේද 70 තිබ්බත් 1.0 ගන්න තිබ්බා 7 කියද්දි එක ඉලක්කමයි නම් පූර්ණාංශය බිඳුවයි ලඝු බලන්න ඕන අපි කවුද 70 බිඳුව
අපි ලඝු බලුවම 70 බිඳුව දරුවනේ අපිට ගන්න පුළුවන් කවුද? 70 බිඳුව තමයි 84.51ක් ගත්තේ කි නේද? 84.50. ඔයගොල්ලෝ බලන්න ලඝු බලද්දි වටේ 70 බිඳුව ඒ ගානේ අඩු කිරීම දෙකෙන් එක ಗುಣ කිරීම 3.3 කියද්දී ඒ ඉලක්කම් එකයි 7.0 කියන්නේ මේ 7 වගේම තමයි 3යි කියද්දී එක ඉලක්කමයි තියෙන්නේ නම් පූර්ණාංශය නැවත බිඳුවක් එනවා. ලඝු බලන්නේ කවුද? ලඝු පොතේ 31.4 ලඝු පොතේ 31.4 ඔයගොල්ලෝ බලන්න කවුද එන්නේ කියලා ලඝු පොත පෙරලා බලන්න 31.4 ඔයාට එයි 49යි 69ක් එයි 49.69ක් එයි. ඇයි මේ භාග දෙකටම ආවේ? මේ පූර්ණ වර්ගයට වර්ගමූලය තියෙන්නේ. භාග්‍ය බලය කියන වර්ගමූලය. සම්පූර්ණ භාග්‍ය බලය නම් මේ x කියන 7ටත් භාග්‍ය බලය, π කියන 3.1/4ටත් භාග්‍ය බලය. භාග්‍ය බලයක් ආවොත් බලය එනවා ඉස්සරහට. ඒතර භාගයේ ලොක් කියලා එනවා. භාගයේ ලොක් කියද්දි දරුවනේ මේ ලඝු ගණකෙන් භාගයක් ඕන. මෙයා බෙදලා දෙකට. මෙයාගෙන් භාගයක්. මේ ලඝු ගණකෙන් භාගයක්. බිඳුවට බිඳුවයි 8ට 2 ඒවා 4යි 4ට 2 ඒවා 2යි 5ට 2 4 එකක් ඉතුරු 11ට දෙවරක් 5 10යි එකක් ඉතුරුයිනේ 11ට බලුවේ දෙවරක් 5 එක එහෙනම් පුතේ එකක් ඉතුරු නිසා මේක අපි 25 නේ 26 කරනවා ත්‍රින මේක බෙදායන් අපි බිඳුවට බිඳුවයි 4ට 2යි 8ට දෙවරක් 4ට එකක් ඉතුරු 16ට දෙවරක් 16යි 9ට දෙවරක් 4 8යි ආ එකක් ඉතුරුයි දෙකෙන් බෙදුවේ ආ එකක් ඉතුරුයි ආයෙත් එන 84 මකලා 85 කරනවා අඩු කරනවා 6න් 5ක් 1යි 12න් 8ක් 4යි 11න් 4ක් 7යි 3න් 2ක් 1යි හරිද බලන්න බිඳුවයි හරි නේද 0.42යි 26න් 24යි 85ක් අඩු කරන්න තිබුණේ 1යි 4යි 7යි 1යි හරිනේ ඔය ගන්න අපි දැන් බලනවා දරුවනේ මේකේ log a සමාන නිසා a සමානයි අන්න බලනවා අපි දැන් මේකේ මොකද්ද log a නේ මේ ගාන log මේ පැත්තට එද්දී anti log වෙනවා anti log 0.1741 බලන්න ලඝු පොතේ මේ වගේ කෙනෙක් කොතනද ඉන්නේ බලන්න ලඝු පොතේ 17.41 ලඝු පොතේ කොතනද ඉන්නේ ඒක තමයි anti log කියන්නේ අපි බලමු ලඝු පොතේ කොතනද ඉන්නේ කියලා මේ ගාන හරි අපි එනම් බලද්දි මේක ඉන්නේ දරුවෝ කොහමද 17.41 ලඝු ගණක පොතේ කොතනද මේක ඉන්නේ ඒක anti log බලුවම අපිට බලා ගන්න පුළුවන් මෙයාව 14.9 මේ ගාන ඉන්නවා 17.41 ඉන්නවා 14.93 අවසාන වශයෙන් දරුවනේ මෙතන පූර්ණාංශය බිඳුව. ඒ කියන්නේ පූර්ණාංශය බිඳුවක් එන්නේ ගානට ඉලක්කම් කීයක් තිබ්බොත්ද? ඉලක්කම් දැන් දෙකක් තිබ්බොත් පූර්ණාංශය එකනේ එන්නේ. හරි. ඉලක්කම් එකක් තිබ්බොත් නේද පූර්ණාංශය බිඳුව එන්නේ. පූර්ණාංශය බිඳුවනේ එහෙනම් ගාන ඉලක්කම් 1යි තියෙන්න ඕන. ඒ කියන්නේ උත්තරේ 1.493. ඒ කියන්නේ අපිට අදාළ උත්තරේ වෙන්නේ ඒ වලගේ ඒ කියන්නේ අර මේ කාර්ය සුළු කරාම උත්තරේ වෙන්නේ 1.493. හරි. එහෙනම් ඒ ගානත් උදේින් අවසන් වෙනවා. අපි කරේ ප්‍රශ්නාංක 10. අපි යන් ඊගා ප්‍රශ්නාංකයට. හරි පුතේ අපි එහෙනම් අපි ඊගා ප්‍රශ්නාංක 12. ප්‍රශ්නාංක 12 අපිට තියෙන්නේ වෙන් රූප නැත්නම් කුලක සම්බන්ධ ආශ්‍රිත ගැටලුවක් තියෙන්නේ. ප්‍රශ්නාංක 12 වෙනි ප්‍රශ්නය කුලක සම්බන්ධ ගැටලුව. මම බෝඩ් එකේ දාගෙන දිනවා අදාළ වෙන් රූප සටහන. අපි ගාන කියවලා බලමු මොකද්ද වෙන්නේ කියලා. පන්තියක ළමුන් පිරිසකගේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පිළිබඳ තොරතුරු තුලත් සම්පූර්ණ රූප සටහනක් පහක් දැක්වේ. ළමුන් පිරිසකගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධ වෙන් රූපයක් තමයි තියෙන්නේ. මෙතන දත්ත වර්ගයක් තියෙනවා දරුවෝ දීලා වෙනම අපි මේක බලමු ගණිතයට ඒ සාමාර්ථ මේ ලොකු විශාල රවුම ගණන් වලට ඒ සාමාර්ථ ඒ විශාල රවුම ඇතුලේ ඉන්න කුඩා රවුම විෂයන් 9ටම ඒ සාමාර්ථ ලොකුම රවුම ගණන් වලට ඒ සාමාර්ථ කියන එක ඒක ඇතුලේ ඉන්න කුඩා රවුම තමයි විෂයන් 9 මේ කියන එක එහා පැත්තේ රවුම ඉන්නවා ගැහැණු ළමයි කියන එක එතකොට අපි මේක තේරුම් ගන්න ඕන කොහෙද මේකේ පිරිමි ළමයි ඉන්නේ අර පැත්තේ ගැහැණු ළමයි ඉන්නවනම් මේ ඒ සාමාර්ථ නම් විෂයන් 9 මේ නම් ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ එක් එක් කොටස් වලින් දක්වන්නේ මොන ළමයිද කියන එක අපි තේරුම් ගන්න ඕන. බලමු මේ කියන දත්ත ටික බලමු අපි ගණිතයට ඒ සාමාර්ථ ලැබූ සිසුන් ගණන 20කි. ගණිතය ඒ සාමාර්ථ කියන මේ විශාල රවුම ළමයි 20කි. අපි එහෙනම්
මේ විශාල රවුමට දාමු මෙන්න මෙතනින් දාමු 20 අංකේ දානවා. ඒ කියන්නේ ගණන් A ගත්තු ළමයි 20යි. අපි 20 බෙදා ගන්න දන්නේ නැහැ මෙතනට කීයද මෙතනට කීයද දන්නේ නැහැ. මේ දෙකක් නම් දන්නවා 20න් මේ දෙන්න දන්නේ නැහනේ අපි. ඒ නිසා 20 ඔක්කොම 20 නිසා උඩින් දානවා 20යි කියලා. බෙදා ගන්න දන්නේ නැති නිසා 20 දානවා එතනින්. ඊකට කියනවා විෂයන් 9ට මේ සාමාර්ථ ලැබූ ගැහැණු ළමයි 4යි. විෂයන් 9ට මේ සාමාර්ථ හැබැයි ගැහැණු ළමයි. විෂයන් 9ට මේ සාමාර්ථ කියන්නේ පුතේ මේ කුඩා රවුම. ඒ කුඩා රවුමේ ඉන්න ගැහැණු ළමයි කොහෙද ඉන්නේ? විෂයන් 9 මේ සාමාර්ථ කියන්නේ මේ කුඩා රවුම. හරි. මෙන්න මේ කොටස් දෙක. එතන ළමයි කීයද කියන්නේ ළමයි විෂයන් 9 සාමාර්ථ ගැහැණු ළමයි 4යි. ඉතින් මේ විෂයන් 9ම ඒ සාමාර්ථ කියන රවුම තුල ගැහැණු ළමයි කෝ? මේ රවුම තුල ගැහැණු ළමයි කෝ? අන්න ගැහැණු ළමයි. මේ රවුම තුල ගැහැණු ළමයි කියන්නේ මෙන්න මේක තමයි ඔය 4 දෙනා ඉන්නේ. විෂයන් 9 මේ සාමාර්ථ විෂයන් 9 මේ සාමාර්ථ හැබැයි ගැහැණු ළමයි. කියන්නේ ඡේදනය. විෂයන් 9ට මේ ගැහැණු ළමයි 4 දෙනයි. පන්තියේ ගැහැණු ළමුන් සංඛ්‍යාව 17යි. පන්තියේ මුළු ගැහැණු ළමයි සංඛ්‍යාව 17යි. 17 දාන ඉරේ ගැහැණු ළමයි කියන ලොකු රවුම 17යි. පන්තියේ මුළු ගැහැණු ළමයි 17යි. ගණිතයට ඒ සාමාර්ථ නොලබූ පිළිලමුන් ගණන 10යි. ගණන් වලට ඒ ගත්තේ නැති කොල්ලෝ ටික. ගණන් වලට ඒ ගන්න බැරි වුණ කොල්ලෝ. ඒ කියන්නේ ගණන් වලට ඒ සාමාර්ථ ගන්න බෑ. ඒ කියන්නේ ගණන් වලට ඒ සාමාර්ථ රවුමෙන් එළියේ. කොල්ලෝ. ඒ කියන්නේ කෙල්ලන්ගේ රවුමෙනුත් එළියේ. එතන කාගෙන්ද මේ එළියට යන්නේ? ගණන් වලට ඒ සාමාර්ථ අරන් නැහැ. මේ රවුමට එන්න බෑ. ගණන් වලට සම් නොලැබූ පිරිමි ළමයි කියද්දී ගැහැණු ළමයි රවුමට එන්නත් බෑ. මේ රවුමටත් බෑ මේ රවුමටත් බෑ. ඒ කියන්නේ එළියනේ. උත්තරේ ළමයි 10 දෙනෙක්. ඒ 10 දෙනා බලන්න හොඳට බලන්න 10 දෙනා ගණන් වලට ඒ තියනවද? මේ රවුමේද? නෑ. මේ 10 දෙනා ගැහැණු ළමයිද? නෑ. මේ රවුමෙත් නෙමෙයි මේ ලොකු රවුමෙත් නෙමෙයි. එහෙනම් එළියේ 10 දෙනා. රවුම අංක 1. අත පුරට පුරන් දේවල් තියෙනනේ බලන්න පුරට පුරන් දේවල් ටික. මේ ඔක්කොම 17යි නේ පුතා. මෙතන 5යි 4යි 9යි නේ. එහෙනම් මේ ටික කීයද? 9යි නා 8යි නේ. එයි ඔක්කොම 17යි නා 8යි 4යි 12යි 12යි 5යි 17යි 17යි 8යි. තව පුරන්න පුළුවන් වගේ නා මේ ඔක්කොම 20යි කියවනේ ඔක්කොම ටික. 20යි 20න් මෙයාව දන්නවා මේකෙත් දන්නවා මෙයාව හොයන්න බැයිද? 20 හැදෙන්නේ කොටස් 1 2 3 4 කොටස් 4යි. 4ෙන් දන්නේ නැත්තේ මෙයා විතරයි දන්නේ නැත්තේ. 5 දන්නවා 4 දන්නවා 8 දන්නවා. 17ක් ඉන්නවනේ. 8යි 4යි 12යි 17යි 17යි නේ ඔක්කොම රවුම 20යි න 5 4 8ට අමතරව තව මෙතනට ඕන. තව 20ක් වෙන්න තව කීයද? 3ක්. හරිනේ? 8යි 4යි 12යි 12යි 5යි 18යි 12යි 5යි 17යි 17 තුන 20යි. හරි. බලමු මොකක් හරිද කියලා බලමු. 30ක් එන්න බෑ ඔක්කොම නේද? 8යි 4යි 12යි 12යි 5යි 12යි 5යි 17යි 17 sorry 8යි 4යි 12යි 12යි 5යි 17යි 17යි 3යි 20යි මේ 20 හරි 20යි 8යි 28යි 28යි 10යි 38යි හරි 38 හරි. එහෙනම් අපි රෝමනක් 1 දියති වෙන් රූපේ පිටපත් කරගෙන වෙන් රූපේ පහෙන් නිරූපණය ලමුන් කවුරුන්ද විස්තර කරන්න. පහෙන් නිරූපණය ලබන ළමයි කවුරුන්දයි? රෝමනාංක 1 5යි කියන්නේ මෙන්න මෙයා. එතන ළමයි කවුද අහනවා? ඒ ළමයි කවුද? ඒ ළමයි අනිවාර්යයෙන්ම ගැල් ළමයෙක් වෙන්න ඕන. මොකද ගැල් ළමයි කුලකේ තමයි ඉන්නේ. 5 දෙනා. ඒ 5 දෙනා ගැහැණු ළමයි කුලකයේ වෙන්න ඕන. විෂයන් 9 මේ අරන්න නැහැ. විෂයන් 9 එනම් මේකෙන්න ඕන. මේ 5 දෙනා ගැහැණු ළමයි රවුමේ හිටියට විෂයන් 9ට මේ නැහැ. ඒතර හැබැයි ගණන් වලට ගණිතයට ඒ රවුමට අයිති. මේ 5 දෙනා ගණන් ඒ රවුමට අයිති, ගැහැණු ළමයි රවුමට අයිති, විෂයන් 9ම ඒට අයිති නැහැ. එහෙනම් මොකද්ද? ගණිතයට ගණිතයට ඒ ලබාගත්
ගණිතයට පමණක් නේද පුතේ විෂය 9 වෙලේ නෑනේ. ගණිතේ පමණක්. විෂය දැන් මෙතන ගණන් වලට තේ තමයි. දැන් මේ කට්ටිය ගණන් වලටත් තේ. මේ පස් දෙනා මේ පස් දෙනා ගණන් වලට මේ හතර දෙනා විෂය 9 මේ. දැන් මට ඕන පස් දෙනා විතරනේ. පස් දෙනා එතකොට විෂය 9ට මේ නෑ. ගණිතයට පමණක් ඒ. ගණිතයට පමණක් ඒගත් කොල්ලද කෙල්ලද? ගැහැණු ළමයි රෝමර තමයි ඉන්නේ. ගැහැණු ළමුන් කුලකය. ගැහැණු ළමයි. ආය පරක් බලන්න. ගණිතයට පමණක්. ඇයි මෙතන මේ පස් දෙනා ගණන් විතරද? ඔව් ඉතින් මේකටයි දුනුත් නේ විෂය 9 මේ වෙන්නේ. මේකටයි දුනුත් නේ. මේ රෝම නෑනේ. මේ රෝම හිටියනම් විෂය 9 මේ. මේ පස් දෙනා කියද්දී විෂය 9ට මේ නෑ. හැබැයි ගණන් වලට ඒ. හැබැයි ගැහැණු ළමයි. නම් ගණිතයට පමණක් ඒකත් ගැහැණු ළමයි. රමණක 2 වෙන් රූපයේ ගණිතයට පමණක් ඒ සමානත් ලබාගත් පිළිලමුන් දක්වන ප්‍රදේශය අඳුරු කර. දැන් මේ ගණිතයට පමණක් ඒකත් ගැහැණු ළමයිනේ. දැන් අහනවා ගණිතයට පමණක් ඒකත් පිළිලමයි. ඉතින් ගණිතයට ඒකත්ගේ මේ රෝම ඉන්න ඕන. මේ රෝම ඉන්න ඕන කෙල්ල වෙන්නත් බෑ. කෙල්ල වෙන්නත් බෑ. ගණන් වලට ඒ තියෙන්නත් ඕන. කෙල්ල වෙන්නත් බෑ. ගණිතයට පමණක් ඒ සාමාර්ථ නම් විෂය 9 මේ වෙන්නත් බෑ. විෂයන් 9 මේ වෙන්නත් බෑ. ගැහැණු ළමයි වෙන්නත් බෑ. ගණන් වලට පමණක් ඒගත්තු කොල්ල ටික අහන්නේ. කෙල්ල රෝම නොවේ නම් මේ රෝම නොවේ නම් හැමතැනම කොල්ල තමයි ඉන්නේ. කෙල්ල ටික මේකේ ඉන්නේ. ගැහැණු ළමයි මේකේ. ඒ රෝමෙන් එළි කොල්ලෝ. ඒතර ගණන් වලට ඒ තියෙන්නත් ඕන. ඒ කියන්නේ මේ ලොකු රෝම ඉන්නත් ඕන. කෙල්ල නොවෙන්නත් ඕන. විෂයන් 9 මේ ගන්නත් බෑ. 8 දෙනානේ. 8 දෙනා. අඳුරු කරන්න කියලා කියන්නේ නේ. ඕන්න පාට කරා. ප්‍රමාණක 3. දෙකට මොකක්ද දාන්නේ? අඳුරු කර එය කුලක අංකණයෙන් දක්වන්න. අඳුරු කර එක නම් හරි කුලක අංකණය. මොකද්ද දරුවෝ කුලක අංකණය ගන්න? කාවද ඩෑෂ් කාගේ දැන් අපි ඔය පාට කරපු එක ඉන්නේ ලොකු රෝමේ නේද? ඒ ඡේදනය ඒව ගත්තට කාවද ගන්න බැරි. පාට කරපු එක අනිවාර්යයෙන්ම ඒ රෝමේ ඉන්නේ. ඒ රෝම ගත්තා වොන්න. ලොකු රෝම ඒ රෝම. ඒක ගත්තා. ඒ ගත්තා. හැබැයි කාවද අයින් කරන්නේ ඔගේ. මේ දෙකම අයින් කරනව නේද? ඔතන PQ P දෙන්නම් මෙතන අකුරු P දාන්න. දැන් අපි කවුද දැන් අපි දැන් මේ පාට කරු ටික කරනවා පාට කරේ ලොකු රවුමේ කෑල්ලක් නේ පාට කරේ. හැබැයි මේ රවුම් දෙක නෑනේ. නැත්තේ කවුද? විෂයන් 9ට මේත් නෑ ගෑල්ලමයිනුත් නෙමෙයි. ඒ කියන්නේ Pත් නෙමෙයි මේ P කියන ගෑල්ලමයි. ඒගොල්ලෝ වෙන්න බෑ. මේ පාට කරු ටික ගෑල්ලමයි නෙමෙයි. මේ රවුමත් නෑ. පාට කරු ටිකේ මේ රවුම නෑ. ඒ කියන්නේ විෂයන් 9 මේ ඒ රවුමත් නෑ. ඒ කියන්නේ Pත් නෑ ආරුත් නෑ. ඒ කියන්නේ P ගෙයි R ගෙයි නැත්තේ මොකද්ද? මුළු ඔක්කොම නෑ. මේලේ ඩෑෂ්. හරි. ඔන්න ඕක තමයි ප්‍රදේශය. හරි. ඒ රවුමේ ඉන්නවා මේ දෙකේ නෑ. ඒ රවුමේ ඉන්නවා ඒ ඡේදනය මේ රවුම් දෙකේ නෑ. මේ රවුම් දෙකේ මේලේ ඩෑෂ්. ප්‍රමාණක 3. විෂයන් 9ම ඒගත් පිරිළමයි ගණන කීයද? විෂයන් 9 මේ කියන්නේ මේ පොඩි රවුම. එකෙන් කෙලෝ ටික අයින් කරන්න. 3යි. 3 දෙනෙක්. ඒ කියන්නේ මොකද්ද විෂයන් 9 ගත්ත කොල්ල ටික නේ යන්නේ. විෂයන් 9ම ඒ කියන්නේ පොඩි රවුම. එකෙන් පිරිළමයි ටික අහනවා නම් ගැල්ම අයින් කරන්න. ගැල්ම අයින් කරාම 3යි. 4. ගණිතයට ඒ සාමර්ථ නොලැබූ ගැල්මයි ගණන කීයද? ගණන් වලට ඒ නෑ කෙල්ලෝ. ගණන් වලට ඒත් කියන්නේ ලොකු රවුම. ඒ ලොකු රවුම නෙමෙයි. ගණන් වලට ඒ නැහැලු. හැබැයි කෙල්ලලු. කෙල්ල රවුම ඉන්නවලු. 8යිනේ. කෙල්ල රවුම ඉන්නව ගණන් වලට ඒ නෑ. මේ ලොකු රවුමේ නෑ. හැබැයි මේ රවුම ඉන්නවා. 8යිනේ. 8 දෙනෙක්. 5. ගණිතයට ඒ සාමර්ථ ලබාගෙන නොහැකි වූ ළමුන් අතරින් ගණන් වලට ඒ ගන්න බැරි වූ ළමයි අතර කවුද ඒගොල්ලෝ? 18ක් ඉන්නව නේද? ගණන් වලට ඒ ගන්න බැරි වෙච්ච අය. ගණන් වලට ඒ ගත්තොයි මේ ඉන්නේ. බැරි වෙච්ච අය ඒ රෝමෙන් එළියනේ. 8කුයි 10කුයි 18ක් ඉන්නවා. ඔව් 18 නොහැකි වූ ළමුන් අතරින් B හා C සාමර්ථ ලැබූ සුන්නතර අනුපාතය. ඒ කියන්නේ 18 දෙනාගෙන් නේද ගණන් වලට ඒ ගන්න බැරි වෙච්ච අය. මේ 8ට ගණන් වලට ඒ නෑ. මේ 10ටත් ගණන් වලට ඒ නෑ.
ඒතර 18යි එතන කට්ටිය දෙගොල්ලම 18යි. ඒ 18 B සහ C සාමාර්ථ BC 18 දෙනා අනුපාතය 5:4 වේ. අර 18 බෙදා ගන්න BC ප්‍රතිඵල වලට 5:4 නම් ඒ කියන්නේ 18න් මේක ගමු ගන්න පේන්නේ පස්වෙනි ගාන 18 බෙදා ගන්න මුලින්ම ගන්න B සාමාර්ථ කියන්නේ 18න් කොච්චරක්ද B සාමාර්ථ 5:4 BC B මෙහා C BC බෙදා ගන්න 5:4. ඒ කියන්නේ ඔක්කොම BC 9යි න 9න් 5ක් B 9න් 4ක් C නේ. 9න් 5ක් B 9න් 4ක් C. ඒ කොහොමද ආවේ? අර ගණන් වලට ඒ ගන්න බැරි වෙච්ච ළමයි නේ කියන්නේ. ගණන් වලට ඒ ගත්තුවයි මේක බැරි වෙච්ච අය 8යි 10යි 18යි. 18 BC අනුපාත BC අරන් තින්නේ 18 දෙනාම ගණන් වලට. ඒතර ඒක භාග වශයෙන් ගත්තොත් ඒ 18 දෙනාගෙන් B සාමාර්ථ B සහ C අනුපාතය 5:4 නිසා එකතුව 9යිනේ. 9න් 5ක් B 9න් 4ක් C. එහෙනම් 18න් 9න් 5ක් 18න් 9න් 5ක් B වැඩි කරනවා 18න් 9න් 4ක් C. 9 වරක් 1යි 9 වරක් 2යි 10යි B සාමාර්ථ 10යි. 9 වරක් 1යි 9 වරක් 2යි 4 වරක් 2 8යි C සාමාර්ථ 8යි. හරි. ළමුන් කීයද උත්තරේ ඔන්න ගන්න. ඔක තමයි අපේ කුලක ගාන.